අද අපි අලුත් කඩවීමකට අලුත් ගමනක් යන්න තමයි ආරම්භ වෙන්නේ. ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙලා උසස් පෙළ කඩවීම සඳහා සූදානම් වෙන අවස්ථාවේ මා හිතනවා මේ වෙනකොට ඕගොල්ලෝ නිවැරදි විෂය ධාරාවන් තෝරගෙන ඇති කියලා. එතකොට ඇග්‍රි විෂය ඕගොල්ලෝ හදාරන්න මේ සූදානම් වෙන අවස්ථාවේදී ඕගොල්ලන්ගේ විෂය ධාරාව එක්ක බයෝ සයන්ස් වෙන්න පුළුවන්, මැත්ස් එක්ක වුණත් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඕගොල්ලන්ට ටෙක් විෂයන් එක්ක බයෝ සිස්ටම් ටෙක්නොලොජි, ඉන්ජිනියරින් ටෙක්නොලොජි සහ කලා විෂය ධාරාවත් එක්ක මේ විෂය හදාරන්න පුළුවන්. ඉතින් ඒ කුමන විෂය ධාරාවේ හැදෑරුවත් ඇග්‍රි කියන්නේ අර කලිනුත් කිය වගේ අපේ ජීවිතය විශ්වවිද්‍යාල සීනේ සැබෑ කරගන්න තියෙන ඉසෙඩ්ඩගේ ඉහළටම ඔසවා තබන විෂයක් තමයි කෘෂි විද්‍යාව කියලා කියන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙන දරුවෝ ඉස්ලාම් බොහොම ආදරෙන් පිළිගන්නවා. මට විවිධ පැතිවල ඉඳන් දරුවෝ කතා කරුවා. ඉතින් ඒගොල්ලන්ට හොඳ අඩිතාලමක් එක්ක අපිට පුළුවන් වෙනවා මේ විෂය ටිකෙන් ටික ගොඩනංවන්න. ඕගොල්ලෝ සාමාන්‍ය පෙළට කෘෂි විද්‍යාව කෙරුවත් නැතත් A level වලට කෘෂි විද්‍යාව උසස් සාමාර්ථයක් ගෙන යන්න මට උදව් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ඒ විදිහට මාත් එක්ක මගේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වැඩ පිළිවෙලත් එක්ක වැඩ කරනවා නම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ විශිෂ්ටයන් ගණයට එකතු වෙන්න. දැන් මේ 2015 ඉඳලා කෑගල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයේ අයිලන්ඩ් 3rd 2016 අයිලන්ඩ් ෆස්ට් දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයේ BST වලින් 17 දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයේ අයිලන්ඩ් 7 18 දිස්ත්‍රික් දෙවන සහ තෙවන ස්ථාන BST 19 කෑගල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයේ අයිලන්ඩ් 9 ඒ විදිහට කලා විෂය ධාරාවේ සහ ජෛවපති තාක්ෂණ වේද විෂය ධාරාවේ අපිට පුළුවන් වෙලා තියෙනවා දිවයිනේ කුසලතා වගේම දිස්ත්‍රික් කුසලතා සෑම වසරකම බිහි කරන්න. ඉතින් ඊටාම කෙටියෙන් තමයි මේ විෂය නිර්දේශය ඕගලන්ට උගන්වන්නේ. ඉතින් ඕගලන්ට තේරෙයි කොච්චර සැහැල්ලුවෙන් ඕගලන්ට මේ විෂය ආවරණය කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් අලුත් බලාපොරොත්තුත් එක්ක ඕගොල්ලෝ මේ විෂය හදාරන්න පටන් ගන්න අවස්ථාවේ ඕගොල්ලන්ට තියෙනවා A level වලට විෂයන් 3ක්. දැන් O level වලට විෂයන් 9ක් කරපු ඕගොල්ලන්ට A level වලට විෂයන් 3ක් මොනවාද කියලා හිතෙනවා ඇති. හැබැයි දරුවනේ මේ O level සහ A level ගත්තාම ඒ පරතරේ ගොඩාක් වැඩි. ඒ නිසා ලොකු කැපකිරීමකින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාසල් ගත වෙන්න ඕනේ, පාසල් අධ්‍යාපනය ලබන්න ඕනේ, වාර විභාග වලට ඉදිරිපත් වෙන්න ඕනේ. එතකොට ඒකෙදි තමයි ඔයගොල්ලන්ගේ මට්ටම හඳුනාගෙන විභාග මානසිකත්වය ඇති වෙන්නේ. ප්‍රායෝගික පරීක්ෂණ කරන්න ඕනේ. දැන් විශේෂයෙන් ඔන්ලයින් සහභාගී වෙන දරුවන්ට අර අපිට පර්සනලි ටච් කරන්න තියෙන අවස්ථා අඩුයි. ඔයගොල්ලෝ ගැන විශේෂයෙන් බලන්න තියෙන අවස්ථා අඩුයි. ඒ නිසා ඔයගොල්ලන්ගේ කැපවීම සහ දායකත්වය තමයි මේකෙදි ගොඩාක් වැදගත් වෙන්නේ. ඉතින් නිවසේ සිටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්න ඔයගොල්ලන්ට මේ ඔන්ලයින් අධ්‍යාපනය ඉවහල් වෙනවා වගේම ඕගොල්ලෝ ඒ වෙනුවෙන් කැප කරන දායකත්වය සහ වෙන් කරන වේලාව අනුව ඕගොල්ලන්ගේ ප්‍රතිඵලය තීරණය වෙනවා. ඉතින් විශ්වවිද්‍යාල සීනය සැබෑ කරගන්න තමයි ගොඩක් දරුවෝගේ අරමුණ වෙන්නේ. ඉතින් ඕගොල්ලන් දරුවනේ මොන විෂය ශේෂ්ත්‍රය ආවරණය වුණත් මොන විෂය ධාරා ඕගොල්ලෝ හැදෑරුවත් ඕගොල්ලන්ට පුළුල් අවස්ථා ලැබෙනවා මේ කෘෂි විද්‍යා විෂය හැදෑරීම මගින්. ඔයගොල්ලන්ට පළවෙනිම ඔප්ෂන් එක නැත්නම් පළවෙනි විකල්පය විදිහට ප්‍රධානම අරමුණ වෙන්නේ විශ්වවිද්‍යාල ගත වෙන්න. ඒ සඳහා ඔයගොල්ලන්ට විශ්වවිද්‍යාල 15ක් 20ක් ලංකාවේ මේ වෙද්දී ආරම්භ වෙලා තියෙනවා. මේ විෂය ධාරාවත් එක්ක ඔයගොල්ලන්ට අධ්‍යයනය කටයුතු කරන්න පුළුවන් වෙනවා. කලා විෂය ධාරාව වගේ ගත්තාම ඔයගොල්ලන්ට ඉසෙඩ්ඩගේ ඉහළ අගයකට ඔසවා තබලා කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජියෝග්‍රැෆිකල් GIS ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් කියන ඒ වගේ BSc උපාධි සඳහා විද්‍යාවේදී උපාධි සඳහා ඇතුළත් වීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔයගොල්ලන්ට විෂය ගැන හැඳින්වීමක් කෙරුවේ දරුවනේ ඉස්සෙල්ලාම අපි ශක්තිමත්
අඩිතාලමක් මත තමයි මේක ගොඩනංවන්න ඕනි. එතකොට ඕගොල්ලෝට තේරෙයි එදිනෙදා වැඩ අපි දෙන එදිනෙදා වැඩ එදිනෙදාම කරලා ඕගොල්ලන්ගේ ඒ පිළිවෙලට නෝට්ස් තියාගෙන පුනරීක්ෂණ අභ්‍යාස තුලින් දැන් අපි ඒකක අවසන් කරනකොට ඔයගොල්ලන් පුනරීක්ෂණ අභ්‍යාස කරනවා ප්‍රශ්න කරනවා ඒව තුලින් ඔයගොල්ලෝ ඉන්න තැන හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේ වැඩ පිළිවෙලක් අපි මේ පාඨමාලාවත් එක්ක කරගෙන යනවා. ඉතින් ඕගොල්ලන්ට ඉදිරියේදී තේරෙයි කොච්චර සෑහලුවෙන් මේ විෂය ඕගොල්ලන්ට හදාරන්න පුළුවන් වේද කියන එක. ඉතින් ඒක විෂයන් නෙමෙයි ඕගොල්ලෝ තෝරගත්ත විෂයන් තුනම ඒ ආකාරයට එකම මහන්සියකින් යුතුව ලොකු කැපකිරීමකින් යුතුව එකම බර තැබීමකින් යුතුව කරගෙන ගියොත් ඕගොල්ලන්ට A level කියන එක බොහොම ආසාවෙන් කරන්න පුළුවන්. A level කරන කාලේ මතක හිටින සෑහලුවෙන් වැඩ කරපු කාලයක් වෙනවා. හැබැයි ඕගොල්ලෝ මේක part time කරන්න ගියොත් අනිත් වැඩ සේරම full time කරගෙන ගියේ වසරේ වගේ S3 නැතුව S1 කියන්නේ ලකුණු 35 S3 නැතුව ගෙදර ගිය දරුවෝ ලක්ෂය ඉක්මවා ප්‍රමාණයට ඕගොල්ලන්ට එකතු වෙන්න වෙනවා. ඉතින් ඒ 9 ගත දරුවෝ S3ක් නැතුව අසමත් වෙලා ගෙදර ගිය අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ඔන්ලයින් අධ්‍යාපනයේදී ඇත්තටම ඕගොල්ලන්ගේ කැපවීම සහ දායකත්වය තමයි ගොඩාම වැදගත් වෙන්නේ. හරි. එතකොට අපි කෘෂි විද්‍යාව ගැන ඊළඟට බලමු. විෂය නිර්දේශයේ පළවෙනි එකකේ වෙන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා කෘෂි අංශයේ දායකත්වය. ඒක අපි කාලඡේද 17ක් ඔස්සේ තමයි ඉගෙන ගන්නෙ. දැන් ඒක ගැන තමයි මම කිව්ව අඩිතාලමක් ගොඩ නැගෙනවා කියලා. ඒත් එක්කම දේශගුණික සාධක. ඔව්. දේශගුණික සාධක කියන දෙවෙනි පාඩම අපිට කාලඡේද 16ක් ඔස්සේ ගොඩ නැගෙනවා. පාංශු විද්‍යාව පස ගැන කතා කරනවා. ඒක කාලඡේද 39ක් ඔස්සේ ගොඩ නැගෙනවා. ඊළඟ ශාක පෝෂණය හතරවෙනි පාඩම කාලඡේද 27ක්. පස්වෙනි පාඩම බිම් සැකසීම කාලඡේද 24ක්. හයවෙනි පාඩම ජල සම්පාදනය හා ජල වහනය කාලඡේද 27ක්. හත්වෙනි පාඩම ශාක කායික විද්‍යාව කාලඡේද 20ක්. අටවෙනි පාඩම ශාක ප්‍රචාරණය කාලඡේද 48ක්. නවවෙනි පාඩම ශාක අභිජනනය සහ ශාක සම්පත් සංරක්ෂණය. එතකොට අභිජනනය මගේ අපි මොනවද සිද්ධ කරන්නේ? ඥාන සම්පත් සංරක්ෂණය කරන්නේ කොහොමද? නව ශාක ප්‍රභේද නව සත්ත්ව ප්‍රභේද හදන්නේ කොහොමද කියලා අපි ඒකෙදි කතා කරනවා. පාලිත් තත්ත්වයන්ට භෝගාගාව අපි ග්‍රීන් හවුස් භාවිතේ කාලඡේද 8ක්. නිර්පාංශු අගාව කාලඡේද 12ක්. මෙන්න මේ විදිහට ඒකක 11ක් අපි 12 වසරේදී ඉගෙන ගන්නවා. ඊළඟට අපිට තියෙන 13 වසර. එතකොට 13 වසරේදී පරිබෝධ කළමනාකරණය ඉතා අධික පාඩමක් කාලඡේද 53ක්. 13 එක මානව පෝෂණය කාලඡේද 24ක්. 14 පසුවසන් තාක්ෂණය කාලඡේද 22ක්. 15 සත්ත්ව පාලනය කාලඡේද 69ක්. සත්ත්ව පාලනය කියන්නේ ඇත්තටම ඔයගොල්ලන්ට ගොවිපළ සත්ත්ව පාලනය ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒකෙදි ගව පාලනය, කුකුල් පාලනය සහ ඒගොල්ලන්ගේ කායික විද්‍යාව සහ රෝග කළමනාකරණය, නිෂ්පාදන අපි කොහොමද ලබා ගන්න, මේ නිෂ්පාදන වල අගය එකතු කිරීම, මේ වගේ දේවල් ගැන කතා කරනවා. කෘෂි ආර්ථික විද්‍යාව යටතේ කාලඡේද 48ක්. තිරසර කෘෂි කර්මාන්තයේ 17 වෙනි ඒකකේ කාලඡේද 19ක්. 18 වෙනි ඒකකයේ කෘෂි කර්මාන්තයේදී ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු කාලඡේද 6ක්. සහ කෘෂි කර්මාන්තයේදී ඇතිවන අභියෝග
ජය ගැනීම කාලඡේද 9ක්. ඔව්. මෙන්න මේ විදිහට තමයි අපේ විෂය නිර්දේශය ගොඩ නැගෙන්නේ. ඔව්. ඔයගලන්ට මේ ඉදිරියේදී මේවා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඔයගලන් ලබලා දෙනවා. අද හැඳින්වීමක් තමයි කරන්නේ. ඉතින් ඔයගලන්ට මේ මූලික අඩිතාලම සහ මේ විෂය හඳුන්වා දීම සහ මේ විෂය හැදෑරීම මගේ ඔයගලන්ට යන්න පුළුවන් අවස්ථා ගැන අපි කතා කරනවා. ඔව්. ඉතින් ඇත්තටම දැන් කවුද මේ උගන්වන්නේ කියලා ඔයගලන්ට දැනගන්න අවශ්‍ය වුණොත් පෙරදින විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයෙන් තමයි මම උපාධිය ගත්තේ. ඊට පස්සේ ජාතික පාසල කෘෂි විද්‍යා ආචාර්යවරියක් විදිහට සේවය කෙරුවා. දැන් අවුරුදු 25ක් විතර ඔයගොල්ලෝගේ වයසේ දරුවොත් එක්ක වැඩ කරනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය, හැසිරීම, මානසික තත්ත්වය හොඳටම දන්නවා. ඉතින් ඔයගොල්ලෝ ඉන්නේ නරකම වයසේනේ. ජීවිතේ කැළඹිලි සමය කියලා අපි කියනවා. ඒකේ කුණාටු සමය කියලා කියනවා. ඉතින් ඔයගොල්ලෝ විවිධ පැති ඔස්සේ කුණාටුවට හසු වෙලා ගහගෙන යන්න පුළුවන්. ඒ නිසා තමයි මම අර ෆිසිකල් පන්තියක වගේ ළඟින් ඉඳන් ඔයගොල්ලෝ ගැන බලන්න වෙන්නේ නැති හින්දා බොහොම අවබෝධයෙන් බොහොම කල්පනාවෙන් මේ වයසේ කටයුතු කරන්න කියලාත් ඔයගොල්ලන්ට මතක් කරනවා. ඉතින් අපි විෂය තෝරා ගැනීමේදී ඔයගොල්ලන්ගේ විෂය ධාරාව තෝරා ගැනීමේදී ගොඩක් දරුවෝ එනවා මේ ඒ විෂය කරන්න ආසයි කියලා. ඒ විෂය ධාරාව කරන්න ආසයි කියලා. ඉතින් එහෙම ආසාවට නෙමෙයි ඔයගොල්ලෝ විෂය තෝරා ගන්න ඕනේ. ඔයගොල්ලෝ හොඳ තීරණයක් විදියට මේ විෂය තෝරා ගන්න ඕනේ. මේ විෂය ධාරාව තෝරා ගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ කැපවීම හා හැකියාව මත. දැන් පාසලේ පවතින විෂය සන්ධාරණය අනුව පාසලේ පවතින පහසුකම් අනුව ඔයගොල්ලෝ කැමති විෂය ධාරා තෝරා ගන්න ඔයගලන්ට අවස්ථාව නොලැබෙන්න ඇති. ඒ වුණාට මොන විෂය ධාරාව හැදෑරුවත් ඕගොල්ලන්ට ඒ විෂය ධාරාවෙන් ඉහළටම යන්න විශිෂ්ටයන් බවට පත් වෙන්න ඕගොල්ලන් මේ A level කියන කාලෙදී හැකියාව ලැබෙනවා. ඉතින් දරුවොත් එක්ක සෑහෙන කාලයක් කටයුතු කළා උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් විදිහට වසර 15කට වැඩි පළපුරුද්දක් තියෙනවා. ඒත් එක්කම ඕගොල්ලන්ගේ විෂය නිර්දේශ විභාග දෙපාර්තමේන්තුවේ මූලාකෘති ප්‍රශ්න පත්‍ර සෑදීමගේ විවිධ කටයුතු සඳහා දායක වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට පර්සනලි හරි මැසේජ් එකක් දාලා ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඒ අපේ වැඩසටහනත් එක්ක හොඳින් අනුගත වෙන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් වෙයි හොඳ මාවතක් ඔස්සේ ඉස්සරහට යන්න. ඉතින් කෘෂි විද්‍යාව ගැන කතා කරනකොට දරුවනේ අපිට යන්න පුළුවන් අවස්ථා මොනවද? ඇයි මේ විෂය අපි හදාරන්නේ? මේ විෂය හැදෑරීම මගින් මොනවද අපිට ලැබෙන ප්‍රතිලාභ කියලා අපි ඊළඟට කතා කරමු. මෙන්න මේ විදිහේ පාඨමාලා වලට ඇතුළත් වෙන්න කෘෂි විද්‍යාව යනු ගොවිතැන පමණක් නෙවෙයි රටේ ප්‍රධාන තීරණ ගන්න නායකත්ව තනතුරු දක්වා ගමන් කළ හැකි විෂයක්. අධ්‍යාපන ශාස්ත්‍රයේ ගත්තාම විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා, විද්‍යාපීඨ පාඨමාලා, කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලා, උසස් තාක්ෂණික කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලා, සත්පායන ඩිප්ලෝමා, විශ්වවිද්‍යාල විද්‍යායතන හා උසස් අධ්‍යාපන ආයතන. එතකොට විශ්වවිද්‍යාල විද්‍යායතන කියන්නේ යුනිවර්සිටි කොලෙජස් කියලා දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට අනුගත වෙන්න බැරි දරුවන්ට තියෙන අවස්ථාවක් NVQ පාඨමාලා තුළින් ඔයගොල්ලන් ජීවිතය සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා. බැංකු ශාස්ත්‍රයේ ගත්තාම කෘෂි හා සංවර්ධන බැංකු කළමනාකරු, ප්‍රාදේශීය කළමනාකරු, මහා බැංකු කළමනාකරු ආදී විවිධ ශාස්ත්‍ර ඔස්සේ උසස් තනතුරු දක්වා යන්න උදව් වෙනවා. රාජ්‍යාංශයේ ගත්තාම අවස්ථා විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය, උපකුලපතිවරු, රාජ්‍ය පරිපාලන අධ්‍යක්ෂකවරු, අමාත්‍යාංශ ලේකම්වරු, කෘෂිකර්ම අධ්‍යක්ෂකවරු, අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, පර්යේෂණ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගුව සාදාම් කොමසාරිස්වරුන් ඇතුළු ඉතා විශාල උසස් තලයේ විධායක ශ්‍රේණිය රැකියාවලට ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. දැන් ඔයගොල්ලන් මේ විෂය උගන්න මම
අධ්‍යාපන ශාස්ත්‍රයේ අධ්‍යක්ෂවරියක් විදිහට තමයි වර්තමානයේ කටයුතු කරන්නේ. ඔව්. ඉතින් ඕගලන්ට පුළුවන් විධායක මේ අවස්ථා ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. අර මං කියෝගේ ව්‍යවසායකත්වයේ පැත්තෙන් ගත්තාම පෞද්ගලික අංශයේ සාර්ථක ව්‍යවසායකයන් දෙස් ආයෝජකයන් අගය එකතු කළ නව නිෂ්පාදන නිර්මාණ කරන කෘෂි තාක්ෂණික උපදේශකයන් කෘෂි ව්‍යාපාර කළමනාකරුවන් ඇතුළු ව්‍යවසායකත්ව ශාස්ත්‍රයේ ඉතා විශාල ප්‍රමාණයක් අවස්ථා මේ විෂය හැදෑරීම මගින් ඕගොල්ලන්ට ලැබෙනවා. ඒත් එක්කම කෘෂි විද්‍යාව තෝරාගත් යුත්තේයි විවිධ රැකියා අවස්ථා රාජ්‍ය හා පෞද්ගලික අංශ ඉහළ ඉල්ලුමක් තියෙනවා. දේශීය හා ජාත්‍යන්තර අවස්ථා ව්‍යවසායකයන්ට අත්වල සහ නායකත්වයේ කරා ගමන් කර හැකි අවස්ථා ඉතා විශාල ප්‍රමාණයක් මේ ඔස්සේ ගොඩ නැගෙනවා. ඔයගොල්ලන්ට පේනවා මෙම විෂය දැරීමෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල පාඨමාලා කෘෂි තාක්ෂණය හා කළමනාකරණය තමයි මම කිව්වේ පෙරදින විශ්වවිද්‍යාලයේ තියෙනවා කියලා. ආහාර විද්‍යාව හා පෝෂණය, ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, කෘෂි කර්මය ගොඩක් මේවා තියෙන විශ්වවිද්‍යාලවල රුවන විශ්වවිද්‍යාලය, සබරගම විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය හැම විශ්වවිද්‍යාලයකම වගේ කෘෂි ශාස්ත්‍රයේ පාඨමාලා තියෙනවා. ඊළඟ ජෛව විද්‍යාව කියන්නේ බයෝසයන්ස්. ඔව්. ඒතර බයෝසයන්ස් ඩිග්‍රියක් ගන්න අපිට මේ කෘෂි විද්‍යාව හදාarලා ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. ඒකත් සියලුම විශ්වවිද්‍යාලවල බයෝසයන්ස් ඩිග්‍රී තියෙනවා. ඊළඟට ජීව විද්‍යාව හා තාක්ෂණය, සත්ත්ව විද්‍යාව, අපනයන කෘෂි කර්මයෙන් තේ තාක්ෂණය අගය එකතු කිරීම, තාල හා ශීර තාක්ෂණය. මේවා ගොඩක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තියෙන පාඨමාලා. ජලජ සම්පත් තාක්ෂණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය, පරිසර සංරක්ෂණ කළමනාකරණය, හරිත තාක්ෂණය, ආහාර නිෂ්පාදනය හා තාක්ෂණය, කළමනාකරණ හා ව්‍යාපාර කළමනාකරණය, ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය, ක්‍රීඩා කරන දරුවන්ට පුළුවන් ක්‍රීඩා විද්‍යාව පාඨමාලාවලට ඇතුළත් වෙන්න, පරිගණක විද්‍යාව හා තාක්ෂණය, ව්‍යවසායකත්වය සහ කළමනාකරණය, කාර්මික තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ජෛව පද්ධති තාක්ෂණයේද, ඉංජිනේරු තාක්ෂණයේද, නැනෝ තාක්ෂණයේද, වාස්තු විද්‍යාව, නගර හා ග්‍රාම නිර්මාණ. ඒ කියන්නේ මේ country and town planning, ඒත් එක්කම ආකිටෙක්චර්, ඊළඟට ලෑන්ඩ්ස්කේපින්, ඒ වගේ මොට්ටුව විශ්වවිද්‍යාලයේ පාඨමාලා ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව ආහාර ව්‍යාපාර කළමනාකරණය, ව්‍යාපාර පරිපාලනය, මානව සම්පත් කළමනාකරණය, අලෙවි කළමනාකරණය, විලාසිතා නිර්මාණය, ෆැෂන් ඩිසයින්, ආගන්තුක සත්කාර කළමනාකරණය, ඒ කියන්නේ ටුවරිසම් ඇන්ඩ් ඉවෙන්ට් මැනේජ්මන්ට්, සිද්ධි කළමනාකරණය සහ භූමි නිර්මාණ වේදය. අනේ ඒ වගේ පාඨමාලා ඉතා විශාල ප්‍රමාණයක විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව ඕගොල්ලන් තියෙනවා. ඊට අමතරව වෙනත් පාඨමාලා තියෙනවා. විද්‍යාපීඨ පාඨමාලා, ඔයගලන්ට ගුරු වෘත්තියට එළඹීම සඳහා තියෙන පාඨමාලා, හෙද පාඨමාලා, කෘෂිකර්ම ඩිප්ලෝමා, ජාතික උසස් තාක්ෂණික කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලා, සත්ත්වපාලන ඩිප්ලෝමා, කාර්මික විද්‍යාලයේ පාඨමාලා සහ ඉස්සෙල්ලා අපි කතා කරපු විශ්වවිද්‍යාල විද්‍යායතන. ඉතින් අන්න ඒ වගේ මේ ඉතා විශාල මේ පුළුල් පරාසයක ඕගොල්ලන්ට කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒත් එක්කම අවස්ථා ගොඩාක් මේ විෂය ඔස්සේ ගොඩ නැගෙනවා. දැන් මේ අපි කිව්වේ රාජ්‍ය විශ්වවිද්‍යාලය හා නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් රජයට සම්බන්ධ ආයතන. විශ්වවිද්‍යාල විද්‍යායතන සහ කෘෂි කර්ම විද්‍යාල ගත්තාම ඩිප්ලෝමා පාඨමාලා ලබා දෙන කුණ්ඩසාලේ, පැල්වෙහෙර වගේ ඩිප්ලෝමා, කරපිංච, රත්නපුරේ එම ඩිප්ලෝමා පාඨමාලා ලබා දෙන ස්ථාන ගොඩක් තියෙනවා ලංකාවේ. ඒත් එක්කම සත්ත්වපාලන ඩිප්ලෝමාව ඒ පැත්තේ යන්න කැමති දරුවන්ට වැලිසර සත්ත්වපාලන ඩිප්ලෝමා පාඨමාලාවට ඇතුල් වීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම උසස් තාක්ෂණික ආයතන ගත්තාම නයිවැල, හාඩි, අම්පාර ඒ වගේ විවිධ පැති ඔස්සේ ඔයගොල්ලන්ගේ හැකියාව ඔස්සේ නිපුණයන් බවට පත් වෙලා දෙස් විදෙස් රැකියා අවස්ථා සහ ව්‍යවසායකත්වයේ මාර්ගයේ ඉහළට ගමන් කරන්න ලොකු ගේට්ටුවක්, ලොකු පාරක්, ලොකු දොරක් තමයි මේ විවර වෙන්නේ. ඉතින් දරුවන්ට මම නිරන්තරයෙන් කියන්නේ ඉස්සෙල්ලාම තමන්ගේ අරමුණක් හදාගන්න. ඒ අරමුණ කොයි වගේද වෙන්න ඕනේ. අපි බලමු.
ඕගොල්ලන්ට අරමුණක් තියෙනවද කියලා. ඔයගොල්ලෝ ඇත්තටම අරමුණක් කියන එකක් මෙලහට හදාගෙන ඇති. මම කැම්පස් යනවා. එතන මම කැම්පස් යනවා කියන අරමුණ ඒක පුළුල් අරමුණක්. දැන් අපිට එහෙම වුණොත් අපි දිව්‍ය ලෝකේ යනවා කියලා අරමුණක් හදාගන්න පුළුවන්. දැන් අපේ හිතේ තියෙනවක. ඒ වුණාට ඒක නිශ්චිත අරමුණක් නෙමෙයි. ඒ නිසා අපි අරමුණක් හදාගන්නකොට ඒක ස්මාර්ට් අරමුණක් වෙන්න ඕන කියලා සාමාන්‍යයෙන් කියනවා. ඔව්. ස්මාර්ට් අරමුණ. මොකද්ද මේ ස්මාර්ට් අරමුණ? ඒක සුවිශේෂී අරමුණක් වෙන්න ඕනේ. ස්පෙસિෆික්. මේක සුවිශේෂී වෙන්න ඕනේ. measurable, achievable, realistic සහ time frame. එතන සුවිශේෂී අරමුණ. අපේ අරමුණෙන් සුවිශේෂී අරමුණ වෙන් කරගන්නේ දැන් අර අපි කැම්පස් යනවා කියලා අරමුණ හදාගත්තනේ. ඒකෙදි මං යන්න ඕනේ මොන විශ්වවිද්‍යාලයටද කියලා අරමුණ සුවිශේෂීව අපි හදාගන්න ඕනේ. ස්මාර්ට් අරමුණේ සුවිශේෂී ස්පෙસિෆික් කියන එක අපි යන්නේ කුමන විශ්වවිද්‍යාලයටද කුමන පාඨමාලාවටද කියලා අපි නිශ්චිත කරගන්න ඕනේ. ඒක තමයි ඒකේ සුවිශේෂී බව ස්පෙસિෆික් කියලා කියන්නේ ඒකයි. දැන් අද ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙනවා නම් අරමුණ ඒ අරමුණ කොහොමද සුවිශේෂී කරගන්නේ කියලා අදම ඒක ලියාගෙන ඒක පේන තැනක අලව ගන්න. අපි කියනවා මේක මේ විශ්වවිද්‍යාලෙටම යන්න නෙමෙයි මේ අරමුණ තියෙන්නේ. ඒක තමන්ගේ කැමැති පැත්තකින් යන්න. සමහර දරුවන්ට තියෙන්න පුළුවන් ආමියකට යන්න, නේවි එකට යන්න. ඒක උනත් සුවිශේෂී ව්‍යාපාරිකයෙක් වෙන්න. ඒක සුවිශේෂී අරමුණක් විදිහට හදාගන්න ඕන. ඊළඟට measurable. M කියන්නේ measurable, මැනිය හැකි. ඔව්. එතන මැනිය හැකි අරමුණ අපේ අරමුණ කොහොමද මනින්නේ? දැන් ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයට යනවා කියලා කොයි විශ්වවිද්‍යාලයට යන්නේ කියලා හඳුනාගත්තා නම් ඒ විශ්වවිද්‍යාලයේ අදාළ පාඨමාලාව දැන් විශ්වවිද්‍යාලය විතර නෙමෙයි අදාළ පාඨමාලාවත් හඳුනා ගන්න ඉපැ. දැන් සමහර දරුවෝ කියනවා මං කැමති රුහුණේ ඇග්‍රි යන්න. ඒ වගේ. මං කැමති පේරා ඇග්‍රි යන්න. මං කැමති කොළඹ ආර්ට්ස් ෆැකල්ටි එකට යන්න. මං කැමති මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව කරන්න. ඒ වගේ දැන් අපි සුවිශේෂීව හඳුනාගත් අරමුණට යන්න මොන වගේ ප්‍රතිඵලයක් තියෙන්න ඕනේද? measurable. මැනිය හැකි වෙන්න ඕනේ අපේ අරමුණ. ඉතින් අනේ ඒ ආකාරයට අපේ අරමුණ පියවර දෙකකින් අපි සකස් කරගත්තා. මං පෙරදින විශ්වවිද්‍යාලයට යන්න මට ඒ තුනක් ගන්න ඕනේ. ඒක තමයි මැනිය හැකි. නැත්තම් මේ මොනවා හරි අපි තෝරා ගන්න පාඨමාලාවට ඒ තුනක් අවශ්‍ය වෙන්නේ නැහැ. B3ක් ප්‍රමාණවත්. ඒ වුණාට ඒ තුනකට අපි අරමුණු කරගත්තොත් B3ක් අපිට ලැබෙයි. ඒ නිසා හැමදරුවම වගේ ඒ තුනක් අරමුණු කරගෙන ඒක තමයි measurable මැනිය හැකි විදියට ඕගොල්ලන්ගේ විෂය ගොඩනගන්න විෂයන් තුනම. ඔව් ඒ තුනක් අරමුණු කරගෙන වැඩ පටන් ගන්න. ඊළඟට achievable ඒ කියන්නේ achievable smart කියන එකේ ඒ කියන්නේ අපිට මේ අරමුණ ළඟා කරගත හැකි අරමුණක් විය යුතුයි. ඔව්. දැන් අපි මොනවා හරි අපේ මේ පැත්තෙන් නෙමෙයි අපේ අධ්‍යාපනයේ පැත්තේ නෙමෙයි වෙනත් අරමුණු අපි හඳුනා ගන්නවා නම් ළඟා කරගත හැකි අරමුණු වෙන්න ඕනේ අපි ලබා ගන්න ළඟා දැන් මේ A level කරන දරුවන් නම් ඉතින් ওই විශ්වවිද්‍යාල සීනය කියන එක achievable ළඟා කරගත හැකි අරමුණක් නේක. දැන් එහෙම නැතුව අපිට දැන් දරුවෝ ඉන්නවා මම NASA එකේ වැඩ කරන්න කැමතියි කියලා ඉහළ පිම්මකින් එතෙන්ට යන්න ලොකු අරමුණු තියාගෙන යන දරුවෝ ඉන්නවනේ. ඔව් එහෙම ලොකු අරමුණු තියාගත්තට ඒකේ පල්ලෙහා ඉස්සල්ලාම A level පාස් කරගෙන එහෙම උපාධියක් අරගෙන එහෙමට පියවරෙන් පියවර තමයි යන්න ඕනේ. අරක පුළුල් අරමුණ. එතකොට achievable වුණාට ඒක එකපාරට ළඟා කරගන්න අමාරුයිනේ. ඕගොල්ලන් ළඟා කරගන්න පහසු අරමුණ තමයි මේ A level සමත් වෙනවා කියන එක. ඔව් උසස් පෙළට ඒ තුනක් ගත්තොත් ඒ තුනක්ම නැතත් කමන්නේ උසස් පෙළ හොඳින් සමත් වුණොත් ඕගොල්ලන්ට පුළුවන් අර නාසයේ සීන ඊළඟට යන්න.
ඉතින් ඒ වගේ මේ ළඟා කරගත හැකි අරමුණක් ඉස්සෙල්ලාම අපි කෙටි කාලයකට ගොඩනගා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ඒ තුනක් ගන්න ඕනේ. ඒ යන්න ඕනේ විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව හඳුනා ගන්න ඕනේ. ඒ ළඟා කරගත හැකි අරමුණ තමයි ඔයගොල්ලන්ට යන්න පුළුවන් මට්ටමට ඔයගොල්ලන් කැපවීම මත තමයි ඔයගොල්ලන්ගේ ඒ අවසාන ප්‍රතිඵලයේ තීරණය වෙන්නේ. දැන් මට මතකයි මම මේ විදියට උගන්වනකොට එක දරුවෙක් කිව්වා මං ගන්නෙ C3. ඔව්. එතකොට C3ක් අරගෙන මට ඕනේ නේවි එකට යන්න. නේවි එකේ අවුරුදු 12ක් වැඩ කළා. මම එතනින් අයින් වෙලා නැවක සේවය සඳහා යනවා කියලා ඒ දරුවා මේ වෙද්දිම එයාගේ අරමුණ සුවිශේෂී කරගෙන තිබුණා. දැන් ඊළඟට තියෙන ටයිම් මේ රියලිස්ටික් කියන්නේ තාත්වික අරමුණක් වෙන්න ඕනේ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ඒක ළඟා කරගත හැකි වීම වගේම මේ පොළවේ පැල කරන්න පුළුවන් පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් අරමුණක් වෙන්න ඕනේ. ඊළඟට T ස්මාර්ට් ටයිම් ෆ්‍රේම් එක. එතකොට අපි විශ්වවිද්‍යාලයට යන්නේ හෝ අපේ අරමුණ ඉෂ්ට කරගන්නේ 2028ද 29ද 30ද 35ද එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලන්ට විශ්වවිද්‍යාලයට ඇතුල් වීම සඳහා වයස් සීමාවක් නැහැ. හැබැයි ෂයි 3 ඇතුලේ වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ පළවෙනි ෂයි එක 28 කරනවා නම් දෙවෙනි ෂයි එක 30 කළා තුන්වෙනි ෂයි එක අවුරුදු 40 කෙරුවත් විශ්වවිද්‍යාලය සමත් වෙන්න පුළුවන් සුදුසුකමක් ඔයගොල්ලෝ ලබනවා නම් ඔයගලන්ට අවුරුදු 40න් 45න් 50න් වුණත් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා අභ්‍යන්තර පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා එච්චර කල් ඉන්න ඕනේ ඔයගොල්ලෝ ටයිම් ෆ්‍රේම් එක ඒ කාලය කියන එක 2028 කියන තැන හඳුනා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ගේ අරමුණ අද ඔයගොල්ලෝ ලියලා තියාගන්න අරමුණ ස්මාර්ට් වෙන්න ඕනේ. specific measurable achievable realistic and time frame එකක් තියෙන්න ඕනේ. සුවිශේෂී වෙන්න ඕනේ, මැනිය හැකි වෙන්න ඕනේ, ළඟා කරගත හැකි වෙන්න ඕනේ, තාත්වික වෙන්න ඕනේ. ඒකට කාලයක් තියෙන්න ඕනේ. ඉතින් ජීවිතේ මේ අරමුණ විතරක් නෙමෙයි. ගොඩක් අවස්ථාවලදී අපි අරමුණු ඉෂ්ට කරගෙන යනකොට මෙන්න මේ වගේ අර පාවෙන අරමුණ නැතුව සුවිශේෂීව අරමුණක් ගොඩනගා ගන්න එක වැදගත් වෙනවා. මේ අධ්‍යාපනයේදී විතරක් නෙමෙයි ඉදිරියේදී එන කටයුතු වලදී රැකියාවක් තෝරා ගැනීමේදී හැම එකකදීම රැකියාවක නිරත වෙනකොට ඕගලන්ට අරමුණු කරා යනකොට මෙන්න මේ සුවිශේෂීතාවයේ ස්මාර්ට් අරමුණක් පවත්වා ගන්න එක වැදගත් වෙනවා. ඒ ඕගලන්ට ඉස්සෙල්ලාම මේ A level වලදී වගේම අනාගතයේදී ස්මාර්ට් අරමුණක් ගොඩනගා ගන්න හැටි තමයි කියලා දුන්නේ. හරි. ඔයගොල්ලන්ට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් දරුවනේ අන්මියුට් කරලා කතා කරන්න. ඔයගොල්ලන්ට අද විෂය හඳුන්වා දීම තමයි ගොඩාක්ම කරන්නේ. අපි ඊළඟට කතා කරමු මේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයේට කොහොමද මේ කෘෂි ශාස්ත්‍රය දායක වෙන්නේ කියන එක. හරි. අපි ඒක ඊළඟට කතා කරමු. පළවෙනි ඒකකෙද ඔයගොල්ලන්ට මේක මුද්‍රිත පිටපතක් විදිහට එවනවා. අද මේ ඔයගලන්ට සරලව ආරම්භයක් විදිහට තමයි කරගෙන යන්නේ. අපි ඔයගලන්ට මේ ගෲප් එකට Google form එකක් දානවා. ඒ Google form එක පුරවලා ඔයගලන්ගේ විස්තර අපිට ලබලා දෙන්න. එතකොට ඔයගොල්ලොත් එක්ක නිවැරදි සම්බන්ධතාවයක් ඇති කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ අනුව ඔයගලන්ට ටියුට් ලබා දීම සිද්ධ වෙනවා. ඔයගලන්ට පුළුවන් හොඳ නෝට් සෙට් එකක් ගොඩනගා ගන්න. ඊළඟට පුනරීක්ෂණ විදිහට අපි කතා කරනවා. එතකොට මේ පුනරීක්ෂණ පැත්තෙන් අපිට පුළුවන් ඒ අදාළ වෙනකොට ඒ ප්‍රශ්න ටියුට්ස් ඔයගලන් ලැබලා දෙන්න. ඒ සඳහා ඔයගලන්ගේ නිවැරදි තොරතුරු සහ සම්බන්ධතාවය වැදගත් වෙනවා. දැනට අපි මේ කරන පාඩම ඔයගලන් ගෲප් එකේ දාලා තියෙනවා PDF එකක් විදිහට. ඔයගොල්ලෝ ඒක ඕපන් කරගෙන පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. අපි බලමු පළවෙනි ඒකකයේ පළවෙනි කොටස. ඔයගොල්ලෝ PDF එක ඕපන් කරගන්න ඇති. ගෲප් එකට ඒක එවලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය කියන පළවෙනි පාඩම. ඉස්සෙල්ලාම අපි බලමු කෘෂි කර්මාන්තය කියන්නේ මොකක්ද කියලා.
කෘෂිකර්මාන්තයේ යනු ආහාර සඳහා හෝ වෙනත් අවශ්‍යතාවයේ සඳහා හෝ ආර්ථික ප්‍රතිලාභයක් අරමුණු කරගෙන භෝගවගා කිරීම හා සත්‍ය පාලනයේ නියැලීමේ විද්‍යාව. ඔව්. එතකොට කෘෂි කර්මාන්තය කියලා කිව්වට ඒක විද්‍යාවක්. ඔව්. අපි ඉස්සරහට කතා කරනවා මේක ශුද්ධ විද්‍යාවක් සහ ව්‍යවහාරික විද්‍යාවල එකතුවක් විදියට. එතකොට කෘෂි කර්මාන්තය කියන්නේ ආහාර සඳහා හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා හෝ ආර්ථික ප්‍රතිලාභයක් අරමුණු කරගෙන භෝගවගා කිරීම හා සත්ත්ව පාලනයේ යෙදීමේ විද්‍යාව. ආහාර සඳහා හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා හෝ ආර්ථික ප්‍රතිලාභයක් අරමුණු කරගෙන. එතකොට මේකේ අපි කොටස් තුනක් ගැන කතා කරනවා. ආහාර සඳහා වෙනත් අවශ්‍යතාවයක් සඳහා ආර්ථික ප්‍රතිලාභයක් අරමුණු කරගෙන. භෝගවගා කිරීම හා සත්ත්ව පාලනය. ප්‍රධාන වශයෙන් භෝගවගා කිරීම හා සත්ත්ව පාලනයේ නියැලීම. එතකොට මේක අපි පස්සේ ප්‍රශ්න වලදී ලියනකොට එහෙම අවශ්‍ය වෙනවා. ඊළඟට අපි බලමු මේ කෘෂි ශාස්ත්‍රයට අයත් ප්‍රධාන අංශ මොනවද කියලා. කෘෂි ශාස්ත්‍රයට අයත් ප්‍රධාන අංශ හතරක් තියෙනවා. භෝගවගාව, සත්ත්ව පාලනය, දීවර කර්මාන්තය, සහ වනවගාව. මෙන්න මේ අංශ හතර ඔස්සේ තමයි ශ්‍රී ලංකාවේ කෘෂි ශාස්ත්‍රය ප්‍රධාන වශයෙන් ගොඩ නැගෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගෙන් මහුවත් ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට අයත් ප්‍රධාන අංශ මොනවද කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. භෝගවගාව, සත්ත්ව පාලනය, දීවර කර්මාන්තය සහ වනවගාව. ඒක වෙලාවකට විභාගෙ ලොකු විභාගෙදිත් අහනවා. එතකොට ලකුණු දෙන්න ඔයගොල්ලන් කටපාඩමේ මේක තියෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරනවා ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන. ශ්‍රී ලංකාව කියන්නේ වසර 2500කට එහාගේ සමෘද්ධිමත් කෘෂි ඉතිහාසයකට හිමිකම් කියන වසර පුරා පැතුණු ප්‍රශස්ත දේශගුණයක් සාරවත් පසක් මෝසම් හා සංවහන වැසි වලින් යලමහ කන්න පෝෂණය වන සාගරයෙන් වටෝ දිවයිනයක්. එතකොට මේවා අපි පොඩි කාලේ ඉඳන්ම දන්නවා. වසර 2500කට එහාගේ සමෘද්ධිමත් කෘෂි ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව වසර පුරා පැතුණු ප්‍රශස්ත දේශගුණයක් සාරවත් පසක් මෝසම්මා සංවහන වැසි වලින් යලහා මහ කන්න පෝෂණය වන සාගරයෙන් වටෝ දිවෙන. ඒක අපි පොඩි කාලේ ඉඳන් දන්නවා. පොඩි ළමයෙක්ගෙන් ඇහුවත් කියයි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ඇති දිවයිනක් කියලා. එතකොට මේ දිවයින පිහිටීම අනුව අපේ සම්පූර්ණ දේශගුණික තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි එතනින් එහාට තමයි අපි කතා කරන්නේ ඉතා කුඩා දිවයිනක්. මේකේ ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610යි. 65610ක් වන වර්ග කිලෝමීටර් ප්‍රමාණයක යුක්ත ශ්‍රී ලංකාව ඉතා කුඩා දිවයිනක් වුණත් ඒකේ ගොඩබිම තියෙන්නේ 64740ක්. අනිත් ප්‍රදේශවල තියෙන්නේ ජලජ ආශ්‍රිත පරිසරයක්. ඉතින් ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610ක් කියන එක අපි දැනගන්න ඕනේ. හරි. එතකොට මේ ලංකාවේ මේ විදිහට කොහොමද දේශගුණය
ඇති වුණේ. ශ්‍රී ලංකාවට ගොඩබිම පොඩි ප්‍රමාණයක් අයිති වුණත් අපිට ඒකේ තියෙනවා ඉතා විශාල ජලජ පරිසරයක් මුහුද ආශ්‍රිතව. විද්‍යාවතනයට පෙර වීගොවිතැන ඇතුළු කෘෂිකාර්මික කටයුතු දිවයිනේ පැවති බවට ඉතිහාසයේ සාක්ෂි දරනවා. කෘෂිකර්මාන්තයේ වර්තමානයේද ජාතික ආර්ථික ආහාර සුරක්ෂිතතාවය හා රැකියා නියුක්තිය කෙරෙහි කැපී පෙනෙන දායකත්වයක් දක්වමින් රටේ ප්‍රධාන ආර්ථික බලවේගය ලෙස ක්‍රියාත්මක වෙනවා. එතකොට ශ්‍රී ලංකාව ගැන අපි කතා කරනකොට ලංකාව අපි කියන කෘෂිකාර්මික රටක් කියලා. ඇයි ඒ කෘෂිකාර්මික රටක් කියන්නේ? ශ්‍රී ලංකාවේ භූවිෂමතාවත් එක්ක අපිට පුළුවන් වෙලා තියෙනවා ඒකේ තියෙන දේශගුණික ප්‍රශස්ත දේශගුණික තත්ත්වයක් එක්ක අතීතයේ ඉඳලා භෝග වගාවේ නියැලෙන්න. එතකොට ඒ භෝග වගාව තුලින් ශාස්ත්‍රීය සමෘද්ධිමත් ජනතාවක් බිහි කරගන්න හැකි වෙලා තියෙනවා. එතකොට ඒ ඔස්සේ අපිට ඊටාම සමෘද්ධිමත් සහ නිරෝගී ජනතාවක් බිහි කරගන්නත් මේ කෘෂි ක්ෂේත්‍රය තමයි උදව් වෙලා තියෙන්නේ. දැන් වර්තමානයේ අපි කතා කරනවා විවිධ ආහාර වර්ග පිටරටින් ගේනවා. ඒවා කිරි පවා ලංකාවේ හදන්න පුළුවන් කිරි නිෂ්පාදන පවා අපි ආනයනය කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වුණාට අතීතයේ ඉඳලම ශ්‍රී ලංකාවේ තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගත්තේ තමන් වගා කරගෙන සත්ත්ව පාලනයෙන් උපයාගත්ත ඒ පෝෂණීයමය කිරි සහ මස් නිෂ්පාදන ආශ්‍රිතව. දැන් මිනිසා මේ කෘෂි ක්ෂේත්‍රය ගැන කතා කරනකොට එයා ඉස්සෙල්ලාම දඩයම් යුගයෙන් තමයි පටන් ගත්තේ. දඩයම් යුගයේ මිනිසා සම්භවය වීමත් එක්ක ඒගොල්ලෝ වනාන්තර ආශ්‍රිතව තමයි ජීවත් වුනේ. ඒ ඔස්සේ ඒගොල්ලෝ තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරගන්න ප්‍රදේශයේ තියෙන භෝග වගාව පළවැල වගේම සත්තු මරාගෙන කන්න පුරුදු වුණා. ඒ අවස්ථාවේදී සතුන් අල්ලගන්න එක ඒගොල්ලන්ට ගැටලුවක් වුණා. සත්තුන්ගේ ඇඟට පැනලා අල්ලගත් අවස්ථාවේදී සතුන් අනිත් පැත්තට පහර දීලා මේගොල්ලන්ට හානි වුණා, මිය ගියා. ඊට පස්සේ ඒගොල්ලෝ පුරුදු වුණා ඈතින් ඉඳන් සත්තු මරන්න ආයුධ ඒගොල්ලෝ හඳුනාගත්තා. ගල් ආයුධ වගේ දේවල් ඒගොල්ලෝ ඈතින් ඉඳන් ගල් වලින් ගහලා සත්තු මරන්න. ඒ වගේ පොඩ්ඩක් අර සත්තුන්ට වඩා මනස දියුණු වෙන මිනිස්සුන්ගේ. ඒ හින්දා ඒගොල්ලන්ට පුළුවන් වුණා සත්ත්ව නිෂ්පාදන ඒගොල්ලන්ගේ ආහාර සඳහා ලබා ගන්න. ඊට පස්සේ ගින්දර සොයා ගැනීමත් එක්ක ඒගොල්ලන්ට පුළුවන් වුණා ඒවා සකස් කරලා ආහාරයට ගන්න. එතකොට අතීතයේ ඉඳලා මිනිස්සු මේ ආකාරයට පොඩි පොඩි තාක්ෂණික ක්‍රමවේද මගින් තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරගෙන තියෙනවා. මීපැණි වගේ දේවල් ඒගොල්ලෝ එකතු කරගෙන ඇවිල්ලා මීපැණි වලට ඒ මස් දාලා කල් සබාගෙන ඒ ආකාරයට ආහාර සංරක්ෂණය කර ගැනීමේ තාක්ෂණික ක්‍රමවේද වලට ඒගොල්ලෝ මැදිහත් වෙලා මූලික වෙලා තියෙනවා. ඉතින් අනේ ඒ ආකාරයට මේ ඒගොල්ලෝ පස්සේ හඳුනාගත්තා මේ විදියට සත්තු ඔස්සේ සත්තු මර ඔහොම පස්සේ යනවට වඩා සත්තු ඇති කරගත්තා නම් හොඳයි කියලා. ඒ ඔස්සේ ඒගොල්ලෝ වනාන්තරයේ හිටපු සත්තු ටිකක් තෝරගත්තා. දැන් අලිකොටි වලස්සු ඒගොල්ලෝ ගේන්න ගියේ නෑ වනාන්තරයෙන් එළියට. ඒගොල්ලෝ කුළුහරක්, ඌරෝ, කුකුලෝ වගේ ටිකක් හයිය හත්ති අඩු මස් ප්‍රමාණය වැඩියෙන් තියෙන විශේෂයෙන් ශාක කොටස් වලින් තනකොළ වලින් පෝෂණය කරන්න පුළුවන් පහසු ජීවීන් ටිකක් කොහොම හරි අල්ලගෙන ඊළෑ කරගෙන කොටු කරගෙන තමන්ගේ අවශ්‍යතාවය සඳහා යොදා ගත්තා. දැන් මේගොල්ලන්ට ආහාර සපයන්න ඕනේ වුණා. දැන් වනාන්තරයේ ආහාර අවසන් වෙනවා. මේගොල්ලෝ මේ සත්තුත් අරගෙන වනාන්තරයෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා ජලයේ තියෙන තැන්වල ඒගොල්ලෝ ස්ථානගත වුණා. සංචාරක ජීවිතයක් ගත කෙරුවා කියලා අපි කියනවා එඬේර යුගයේ. දඩයම් යුගයෙන් එඬේර යුගයට ආව මිනිසා
අර ගංගා ආශ්‍රිතව සතුන්ගේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන අතරම ඒගොල්ලන්ට ආහාර ලබා දීමත් පහසුවෙන් කරගන්න පුළුවන් වුණා. ඒතර ඒ ප්‍රදේශයේ ආහාර ඉවරනම මේ සතුත් අරගෙන තව තැනකට ගියා. ඒකට කියනවා සංචාරක ජීවිතයක් ගත කරනවා කියලා. ඒක එඬේර යුගය. එතකොට එඬේර යුගයේ ඔස්සේ ඒගොල්ලෝ අර ගංගා මිටියාවත් වල සානගත වීමේදී ඒගොල්ලෝ දැක්කා නිකන් වැටෙන බීජ පැලවෙනවා. ඒ විදිහට ගොවි යුගයට තමයි අවතීර්ණ උනේ. එතකොට මේ ගොවි යුගයත් එක්ක ඒගොල්ලන්ට පුළුවන් වුණා වගා කරන්න. ජලයේ තිබ්බ ගංගා මිටියාවත් ඔස්සේ ශිෂ්ටාචාර ගොඩනැගුණා කියලා ඔයාලා දන්නවා. ඔව්. නයිල් නිම්න ශිෂ්ටාචාරය, යුප්‍රටිස් ටයිග්‍රීස් ශිෂ්ටාචාරය ඔස්සේ මානවයා එකතු වෙලා ඒ වගේ මුලින්ම ආරම්භ කිරීමේ ගොවිතැන් කටයුතු. ඉතින් මේ කෘෂි ශාස්ත්‍රය කියන්නේ අපිට ආහාර සපයන විද්‍යාව. එතකොට මුලින්ම මානවයාගේ තාක්ෂණය භාවිතා වුණේ මේ කෘෂි ශාස්ත්‍රයේ. දැන් ඒගොල්ලන්ට වගා කරන්න හැකියාව ලැබුණා. සත්තු ඇති කරලා තියෙන අවශ්‍යතාවය අනුව කිරි මස් නිෂ්පාදනය ඒගොල්ලන්ගේ ලබාගෙන ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ ආකාරයට වගා කරලා ඒගොල්ලන් පොඩක් නිදහසක් ආවෙ හින්දා ඒගොල්ලෝ පොඩි පොඩි තාක්ෂණික ක්‍රමවේද වලට මනස යොමු කරුවා. මිනිසාගේ මනසත් ටික ටික ඒගොල්ලන්ට වෙලාවක් තිබ්බ දැන් ආහාර ලැබෙනවා. නිදහසක් තිබ්බ වගා කරලා තියෙනවා. එතකොට ඒ නිදහස ඔස්සේ ඒගොල්ලෝ රෝදේ වගේ දේවල් සොයා ගැනීම කළා වැඩ පහසු කර ගැනීමට දැන් ඇත්තටම තාක්ෂණය කියන්නේ මිනිසාගේ සොයා ගැනීම. මිනිසාගේ අනාවරණයන් එදිනදා කටයුතු පහසු කර ගැනීමට යොදා ගැනීම. තමන්ගේ කටයුතු දැන් රෝදේ සොයා ගැනීමත් එක්ක ප්‍රවාහනය ගොඩාක් දියුණු වුණා. එතකොට ප්‍රවාහනය සඳහා ඒගොල්ලෝ පොඩි උපකරණ හදලා සත්තු හිටියා. සත්තුත් එක්ක සත්තු ඇදගෙන යන විදිහට මේ ප්‍රවාහන කටයුතු කෙරුවා. භෝග වගා කිරීමේදී බිම් සකස් කරන්න සත්ත්ව ශ්‍රමය යොදාගත්තා. සත්ත්ව බලය යොදාගත්තා. ඉතින් ඒ විදිහට ටික ටික උපකරණ භාවිතා කෙරුවා. එතකොට පස පෙරලීම සඳහා නගුල් වර්ග දේවල් භාවිතා කළ මිනිසා ගොවි යුගයේදී අද ඉන්න තැනින් සෑහෙන ඉහළ මට්ටමකට ඇවිල්ලා කෘෂි කර්මයේ කෘෂි තාක්ෂණය කෘෂි විද්‍යාව ඔස්සේ අපිට පුළුවන් වෙලා තියෙන ඥාන තාක්ෂණය මගින් මිනිසාට අවශ්‍ය ආකාරයට මේ සත්තු හා ශාක ගොඩනගා ගන්න. ඉතින් වර්තමානයේ කෘෂි ශාස්ත්‍රයේ තියෙන තැන ගත්තාම අර මුල්ම අවධියත් එක්ක බලනකොට ඉතා ඉහළ තැනක ඔසවලා තියන්න හැකියාව ලැබිලා තියෙන මිනිසාගේ අනාවරණයන් තුලින්ම. ඉතින් අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන. දැන් මේ විදිහට අපි ශ්‍රී ලංකාව ගැන කතා කරනවා. ශ්‍රී ලංකාව මොහොතෙන් බට වූ දිවයිනක් කියලා අපි කිව්වා. දැන් ශ්‍රී ලංකාව කොතනද ලෝකේ තියෙන්නේ කියලා ගත්තොත් මේ විදිහට පෘථිවිය තියෙනවා. පෘථිවිය මධ්‍යස්ථානයේ තියෙන සමකය. එතකොට උත්තර ධ්‍රවය සහ දක්ෂිණ ධ්‍රවය කියලා දෙපැත්තේ ධ්‍රව දෙකක් තියෙනවා. මේ සමකයේ ආසන්නයේම තියෙන කලාපයට අපි කියනවා නිවර්තන කලාපය. සමකයේ ආසන්නයේ තියෙන කලාපයට කියන නිවර්තන කලාපය. එතකොට මේ පෘථිවිය අංශක 23.5ක් ඇලවිලා තියෙන්නේ. ඒ 23.5ක් ඇලවිලා තියෙන හින්දා මේකේ ඍතු භේදයක් ඇති වෙලා තියෙනවා. මේක ඔයගොල්ලෝ දන්නවා ඒවා. සූර්යයා වට පරිභ්‍රමණය වෙනවා. ඒ අතරේ පෘථිවිය තමා වට භ්‍රමණය වෙනවා. ඒකෙදි ඍතු භේදයක් ඇති වෙලා තියෙනවා. හැබැයි මේ සූර්ය කිරණ මෙන්න මේ නිවර්තන කලාපයට වසර පුරාම ඒකාකාරව ලැබෙනවා. එතකොට ශ්‍රී ලංකාව තියෙන නිවර්තන කලාපේ ඒ නිවර්තන කලාපේ මේ සමකයට ඉහළින් මෙන්න මේ ආකාරයට උත්තර අර්ධගෝලයේ තමයි ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ. අපි කියනවා උතුරු අක්ෂාංශ 5-10ත් අතර. එතකොට අක්ෂාංශ කියන්නේ මෙන්න මේ ආකාරයට තියෙන රේඛා. ඒකේ අක්ෂාංශ 5-10ත් අතර තමයි ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ. සමයකයට ඉතා ආසන්නව ඉහළින්. ඒ කියන්නේ නිවර්තන කලාපය. එතකොට නිවර්තන කලාපයේ මේ පිහිටීම
අපි දන්නවා ඉන්දියාවට ආසන්නෙන් තමයි මේක පිහිටලා තියෙන්නේ. එතකොට මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව ගත්තාම ඉන්දියන් සාගරේ මෙන්න මේ විදිහට පිහිටලා තියෙනවා. මේ සම්පූර්ණ ප්‍රදේශයම මුහුදෙන් තමයි වට වෙලා තියෙන්නේ. ඔව්. එතකොට ඒ පිහිටීම ශ්‍රී ලංකාවට සුවිශේෂී භූගෝලීය පිහිටීමක් වෙලා තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම අපි සංවර්ධිත රටක් බවට පත් කරගන්න හොඳ පිහිටීමක් තමයි ශ්‍රී ලංකාව තියෙන. ඉතින් විවිධ ගැටලු හින්දා තාම එතෙන්ට අපිට ළඟා වෙන්න බැරි වෙලා තියෙනවා. මේ අපිට පිහිටීම අනුව නම් වටිනාම තැනක ලෝකයේ ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක් වුණත් පිහිටලා තියෙනවා. හරි. එතකොට අපි ශ්‍රී ලංකාවේ පිහිටීම ගැන කතා කරුවේ. මේක ඇඳින්නේ විදිහට අපි ඉස්සරහට කතා කරන ඕගොල්ලන් මුද්‍රිත මාධ්‍යයෙන් මේව ලැබලා දෙනවා. ඔව්. එතකොට ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන කතා කරනකොට ඔය මං කිව්ව කතන්දරේ නිවර්තන කලාපයේ පිහිටීම සුවිශේෂී ස්ථානයක් ගන්නවා. ඔයගලන්ට මේ වෙලාවේ මේක ලියන්න හැකියාවක් නැහැ. අපි ඒ සඳහා ඔයගලන්ට අවස්ථාවක් දෙනවා. මුද්‍රිත මාධ්‍යයෙන් මේ ටියුට්ස් ඔයගලන් ලබලා දෙනවා. එතකොට ඔයගලන්ට ඒකට ආපහු අවස්ථාවක් ලැබෙනවා. විද්‍යාවතරණයේ සිටම ශ්‍රී ලංකාව ඉතා දියුණු තත්ත්වයේ පැවතුණා කියලා තමයි මේකෙදී අපි කතා කරන්නේ. ඔව්. එතකොට මේ කිව්ව කතාව තමයි මේ මෙතන අපි භාවිතා කරන්නේ. ඔව්. විද්‍යාවතරණයට පෙර වීගෝතන ඇතුළු කෘෂිකාර්මික කටයුතු දිවයිනේ පැවති බවට ඉතිහාසයේ සාක්ෂි දන්නවා. කෘෂිකර්මාන්තයේ වර්තමානයේ ජාතික ආර්ථික ආහාර සුරක්ෂිතතාවේ රැකියා නියුක්තිය කෙරෙහි කැපීපෙනෙන දායකත්වයක් දක්වමින් රටේ ප්‍රධාන ආර්ථික බලවේගය ලෙස ක්‍රියාත්මක වෙනවා. එතකොට ප්‍රධාන ආර්ථික බලවේගය කියලා කියන්නේ දැන් මිනිස්සුන්ට ආහාර ඕනේ. එතකොට ඒ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න අනිවාර්යෙන් වගා කරන්න ඕනේ. දැන් සමහර රටවල් තියෙනවා ඒගොල්ලෝට වගා කරන්න මේ විදියක් නැහැ. සම්පූර්ණ හිමෙන් වැහිලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රධාන ආහාරය වෙන්නේ අර ඒ හිම ආශ්‍රිතව ඉන්න මාළු. ඒ වගේ දේවල්. දැන් ග්‍රීන්ලන්තේ වගේ රටක් ගත්තාම ඉතා වැඩි කාලයක් හිමෙන් වැහිලා තියෙන්නේ. දැන් කැනඩාව වගේ රටක් ගත්තා වුණා මාස 6ක් 7ක් හිමෙන් වැහිලා තියෙන්නේ. ඉතින් මේ හිමේ වැහිලා තියෙන කාලෙට සෙන්ටිග්‍රේඩ් අංශක 40-45 වගේ මට්ටමට ඉතාම අඩු උෂ්ණත්වයකට යනවා වගා කරන්න බෑ. ඉතින් ලංකාවේ අපිට ඉතා හොඳින් වගා කිරීමේ හැකියාව තියෙනවා. වසර පුරාම ඍජු සූර්යාලෝකයක් ලැබෙනවා. ඉතින් ඒක ශ්‍රී ලංකා කෘෂිකාර්මික රටක් බවට පත් වෙන්න හේතු වෙලා තියෙනවා. ඒක අපි වැරදි පැත්තක තමයි ගිහින් තියෙන්නේ. කෘෂි ශාස්ත්‍රය දියුණු කරන්නේ නැතුව අපි කාර්මික සහ දැන් තොරතුරු තාක්ෂණයේ පැත්තෙන් උනත් ඉතා ඉහළ තැනකට ඇවිල්ලා තියෙනවා. මේ තොරතුරු තාක්ෂණික ශාස්ත්‍රය උනත් ශ්‍රී ලංකාවේ කෘෂි ශාස්ත්‍රයට සම්බන්ධ කරලා අපිට පුළුවන් ගොඩාක් ස්වයංක්‍රීය තත්ත්වයට පත් කරගන්න. ඊළඟට අපි කතා කරනවා මේ තිරසර සංවර්ධනය ගැන. දැන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන කතා කරනකොට තිරසර සංවර්ධනය කියන එක සුවිශේෂී වෙනවා. ඒක ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි ඇත්තටම තිරසර සංවර්ධනය ලෝකයේම මේ තියෙන ඒක හැමෝගෙම අවධානය යොමු වෙන ශාස්ත්‍රයක්. සස්ටේනබල් ඩිවෙලොප්මන්ට් කියන එක. එතකොට තිරසර සංවර්ධන අරමුණු කියලා අරමුණු 19ක් තියෙනවා. එතකොට කෘෂි ශාස්ත්‍රය ගත්තාම ඒකෙදි මිනිසුන්ගේ බඩගින්න නිවන එක තමයි මූලික වශයෙන් තිරසර සංවර්ධනය සඳහා දායක වෙන්නේ. එතකොට තිරසර කියන කතාව ඕගලන්ට සස්ටේනබල් කියන එක දැනගන්න ඕනේ. ඕනෑම තැනකදී ඒක අධ්‍යාපනයේ තියෙනවා තිරසර අධ්‍යාපනය කියලා. ඒ වගේ මේ විවිධ පැති ඔස්සේ මේ තිරසර සංවර්ධනය කියන එක දියත් වෙනවා. එතකොට තිරසර සංවර්ධන ඉලක්ක කරා යනවා කියන්නේ අපි මේ වර්තමානයේ තියෙන සම්පත් මනාලෙස කළමනාකරණය කරමින් අපිට පුළුවන් වෙනවා අනාගත පරම්පරාවලටත් ඵලදායී වෙන ආකාරයට ඒවා පරිහරණය කරන්න. තිරසර සංවර්ධනය කියලා කියන්නේ ඒක. එතකොට දැන් මෙතන අපි බලමු මොකද තිරසර සංවර්ධනය යනු
අනාගත පරම්පරාවට තම අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකියාව ඇති කරමින් වර්තමානයේ සංවර්ධනය සිදු කිරීම. ඔව්. සංවර්ධනය තිරසර වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට අපි මොනවා හරි දේව කර්මාන්තයක් හරි මොනවා හරි දෙයක් කරනවා නම් අපි ගස් කපලා ඒ සඳහා කර්මාන්තය ආරම්භ කරනවා. එතකොට දේව කර්මාන්තයට ගස් කපනවා නම් අපි අනිත් පැත්තට ගස් හදන්න ඕනේ. දැන් ගස් හදන්න නැතුව තියෙන ගස් ටික කපාගෙන ආවිලා අපේ නිෂ්පාදනය කෙරුවම අනාගතේ ප්‍රයෝජනෙ ගන්න විදියක් නැහැ නේ ඒගොල්ලන්ට. ඒ නිසා තිරසර කෘෂි කර්මාන්තයත් ඒ ආකාරයටම තමයි. තිරසර සංවර්ධනය කියන්නේ වර්තමානයේ අනාගතයේ පරම්පරාවලට ප්‍රයෝජනෙ ගත හැකි ආකාරයට වර්තමානයේ සංවර්ධනය සිදු කිරීම. තම අවශ්‍යතා ඉටු කර ගැනීම හැකියාව ඇති කරගැනීම වර්තමානයේ සංවර්ධනය සිදු කිරීම. දැන් අපි පොඩි කාලේ ඉඳන් කියන පොදු ස්ථානවල මේ තියෙන සම්පත් ආරක්ෂා කරන්න ඕනේ. බස් රථයක ගියා වුණත් ඒකේ කුරුටු ගන්න එපා. ඒකේ අපිරිසිදු කරන්න එපා. පරිසරය අපිරිසිදු කරන්න එපා. කාබන් ඩයොක්සයිඩ් පිට කරන එක පාලනය කරන්න. ඒ හැම එකම තිරසර. ඒ කියන්නේ දැන් කාබන් ඩයොක්සයිඩ් මොනාරි අපි අනවශ්‍ය විදියට කැලෑ කපලා හරි ඉන්ධන දහනය කරලා හරි වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් නිකුත් කරනවා නම් ඒක හේතු වෙනවා ගෝලීය උණුසුම වැඩි කරන්න. ඒතකොට අනාගතයේ එන පරම්පරාවලට ඒගොල්ලන්ට අනිටු විපාක ඇති වෙනවා මේ අනවශ්‍ය විදියට කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම මගින්. ඉතින් අන්න ඒ විදිහට අපි අනාගතය ගැන සලකලා කරන හැම කටයුත්තක්ම සිදු කරන්න කියලා තමයි මේ තිරසර සංවර්ධනයේදී කතා කරන්නේ. ඊළඟට අපි බලමු මොකද්ද මේ තිරසර සංවර්ධනය කියලා. තිරසර සංවර්ධනයේ ආකාර තුනක් තියෙනවා. ආර්ථික සංවර්ධනය, පාරිසරික සංවර්ධනය සහ සමාජ සංවර්ධනය කියලා. ඉතින් ආර්ථික සංවර්ධනය කියන එකක් දන්නවනේ. ඔව්. ආර්ථික සංවර්ධනය ගැන කතා කරනකොට අපි සංවර්ධිතයි කියලා ගොඩාක් දක්වන්නේ මේ ආර්ථික සංවර්ධනය විතරයි. සල්ලි තියෙනවා නම් දැන් අපි රටක සංවර්ධනය මනිනකොට ඒකෙදී අපි කරන්නේ එතකොට gross domestic products GDP කියන්නේ සියලුම භාණ්ඩ හා සේවවල මූල්‍යමය වටිනාකම විදිහට තමයි ලංකාවේ තියෙන ආර්ථිකය ගැන අපි සලකන්නේ. එතකොට ඒක ජනගහණයෙන් බෙදුවාම ඒක පුද්ගල ආදායම වගේ එකක් එනවා. එතකොට එක පුද්ගලයෙකුට ලැබෙන ආදායම අනුව ඒ රටේ සංවර්ධනය තීරණය කරනවා. ඉතින් අන්න ඒ වගේ මේ ආර්ථික සංවර්ධනය පැත්තෙන් ගත්තාම ඒ රටේ බැංකුවල ඩොලර් සංචිත වැඩි නම් මිනිස්සුන්ට හිතුමතේ වියදම් කරන්න අතේ සල්ලි තියෙනවා නම් ඒගොල්ලන්ගේ ජීවන මට්ටම ඉහළයි නම් ඒගොල්ලන් ලැබෙන වැටුප වැඩි නම් අන්න ඒ පැත්ත තමයි ආර්ථික සංවර්ධනයක් කියන්නේ. ඉතින් භෞතිකව ගත්තාම අපි මේ හොඳ අලුත් වාහන යනවා නම් ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතා සඳහා අලුත් තාක්ෂණික ක්‍රම භාවිත කරන ඒ හැම එකම මුදලින් තමයි මැනෙන්නේ. ඒතර ආර්ථික සංවර්ධනය ගැන අපි රට සංවර්ධනය කියලා හිතුවට ඒකෙදි පාරිසරික පැත්තෙන් අර කාබන් ඩයොක්සයිඩ් පිට කිරීම වගේ දේවල් පාරිසරික පැත්තෙන් ඒගොල්ලෝ පරිසරය රකින්න නැත්තම් දැන් ඉන්දියාව වගේ රටක් ගත්තාම ගොඩාක් අපිරිසිදුයි. ඉතින් ලංකාවෙත් අපිරිසිදුයි තමයි. ඒ වගේ රටවල් ගත්තාම ගොඩාක්ම අපිරිසිදුයි. එතකොට ඒගොල්ලෝ පාරිසරික සංවර්ධනය ගැන එච්චර සැලකලා නැහැ. හැබැයි ඒක ලංකාව වගේ 68 ගුණයක් ලොකු රටන්නේ. ඒ හින්දා එහෙම ලොකුවට පරිසරයට බලපෑමක් වෙනවත් අඩුයි ඉතින්. ඒ වගේ මේ පරිසරය සංවර්ධනය ගත්තාම පුළුවන් තරම් අපි ශාක එක්ක තමයි පරිසරය ගැන කතා කරන්නේ. සතුන් එක්ක, ජෛව විවිධත්වයත් එක්ක, ජල මූලාශ්‍ර, පස, වායු ගෝලය, වර්ෂාව, ජලය අපිට ලැබෙන්නේ මේ විදිහට භූගත ජල සංචිත. ඔය හැම එකක්ම පරිසරය සංවර්ධනය ගැන තිරසරව භාවිතා කරන ගැන කතා කරනවා. අපි මේ කෘෂි ක්ෂේත්‍රයේදී රසායනික ද්‍රව්‍ය ගොඩාක් භාවිතා කරනවා. මේ රසායනික ද්‍රව්‍ය වලින් මේ පරිසරය කොච්චර විනාශ වෙනවද, ජෛව විවිධත්වයට හානි වෙනවද කියන එක අපි හොයලා බලන්නේ නැහැ. ඉතින් මේ අනිසි ලෙස කෘෂි රසායන භාවිතය නිසා දැන් ලෝකයේම ගොඩක් විශේෂ ජෛව විවිධත්වයේ පැත්තෙන් හානි වෙලා තියෙනවා. ඒගොල්ලෝ නෂ්ට වෙලා ගිහිල්ලා තියෙනවා. මේ ලෝකෙන් වඳ වෙලාම ගිහිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට
අපිට පුළුවන් නම් මේ ජෛව විවිධත්වය ගැන කතා කරන්න පරිසරයත් එක්ක පරිසරය රකින්න අතරේ අනාගත ලෝකයටත් මිනිසාගේ අවශ්‍යතාවලට වගේම අනෙක් ජීවීන්ට මේ පරිසරය රැකලා දෙන්න ඕනේ. දැන් අපි මිනිස්සුගේ අවශ්‍යතාව ගැන විතරයි හිතන්නේ. වෙන සත්තු ගත්තත් ඒගොල්ලන්ගේ පැවැත්ම තහවුරු කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තර රක්ෂිත අභය භූමි විදියට ගොඩාක් ආරක්ෂා කරලා තියෙන මේ පොඩි රටේ ඒ ඔස්සේ අපිට පුළුවන් වෙලා තියෙනවා ජෛව විවිධත්වය යම් තාක් දුරකට ආරක්ෂා කරන්න. ඔව්. එතකොට තිරසර සංවර්ධනයේදී සමාජ සංවර්ධනය ගැන කතා කරනකොට ඒකෙදී අපි කතා කරනවා සදාචාර සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය සහ පුද්ගල සංවර්ධනය. ඔව්. සදාචාර සංවර්ධනය කියන එක අපි දන්නවනේ. සංස්කෘතික සංවර්ධනය සහ පුද්ගල සංවර්ධනය ගැන කතා කරනකොට ඒක මේ ඇග්‍රිවලට කොතනද ඔක සම්බන්ධ කියලා නෙමෙයි කතා කරන්නේ. තිරසර සංවර්ධනයේ සංරචක ගැන තමයි අපි මේ පාඩමේදී ඔයගලන්ට මුල්ම අවස්ථාවේදී දැනුවත් බවක් ඇති කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේ පරිසරය රකින්න වැඩිහිටියෙක් පුද්ගලයෙක් බවට පත් කරන්න තමයි මේ දැනුම ඔයගලන්ට දෙන්නේ. එතකොට සදාචාරය කියන්නේ අපේ රටට ආවේනික සංස්කෘතිය හැඩයක් තියෙනවා. අන්න ඒක ආරක්ෂා වෙන පරිදි මේ තාක්ෂණ ලෝකයේ ඉදිරියට යන්න කියලා තමයි මේ තිරසර සංවර්ධනයේදී අපි කතා කරන්නේ. ඒක විශේෂයෙන් ඔයගොල්ලන්ගේ වයස ගත්තාම සදාචාරය ඔයගොල්ලෝ අර මේ තරුණ සහ ළමා අවදීන් දෙකක් අතර මැද සංක්‍රාන්ති සමයක ඉන්නේ. එතකොට සදාචාරය ගැන කතා කරනකොට ඔයගොල්ලෝ බොහොම බුද්ධිමත්ත මේ සංස්කෘතියත් එක්ක ඔයගොල්ලන්ගේ චර්යාව ඒ හැම දෙයක්ම ගලප ගන්න ඕනේ. ඔව්. එහෙම වුණොත් තමයි ඔයගොල්ලෝ අනාගතේ හොඳ නායකයෙක් විදියට මේ රටට සේවයක් කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයගොල්ලෝනේ අනාගතේ මේ රටේ පුරවැසිය වෙන්නේ. මේ රටේ අනාගත නායකයෝ වෙන්නේ. හොඳ තීරණ ගන්න ඔයගොල්ලෝනේ. ඒ නිසා තමයි ඔයගොල්ලන්ට මේ වගේ විෂය කොටසක් ඔයගොල්ලන්ගේ සිලබස් එකට ඇතුළත් කරලා තියෙන්නේ. ඔව්. එතකොට සදාචාර සංවර්ධනය කියන එක අපි ආගම දහමත් එක්ක තමයි ඇත්තටම ඇති වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ උනත් අර අපිට තිබ්බ වැලියුස් අපි කියනවා ඒකෙදී අගයන් අපේ සමාජයේ තිබ්බ අගයන් අන්නේ අගයන් ඔස්සේ ඔයගොල්ලන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න. පරිසරය රැකීමේදීත් ඒ අගයන් එක්කම තමයි අපි එතෙන් ගමන් කරන්නේ. අපේ පැරැන්නෝ ඉස්සර හේනක් කොටන්න ගියා වුණත් ඒ හේන ගිනි තියන්න කලින් කෑ ගහලා කියන මේ ඉන්න සත්තු අයින් වෙන්න. එච්චරකට පරිසරයත් එක්ක ඒගොල්ලෝ ලොකු සම්බන්ධතාවයක් තිබ්බා. ඒගොල්ලන්ට ඒ හේන ගිනි තියලා ඒක යාවත් කාලින කරගන්න උනා. ඒ වුණාට ඒගොල්ලෝ පරිසරයේ සතුත් එක්ක හොඳ සම්බන්ධතාවයකින් තමයි ඒක යොදාගත්තේ. එතකොට පරිසර සංවර්ධනය ගැන කතා කරනකොට රසායනික ද්‍රව්‍ය භාවිතේ පුළුවන් තරම් අවම කිරීම තමයි මේ කෘෂි ශාස්ත්‍රයේදීත් කරන්න ඕනේ. ඉතින් අපි ඒකේ අනික් පැත්ත තමයි කරන්නේ. වර්තමානයේ වෙද්දී පරිබෝධනාශක රසායනික පොර වගේ දේවල් මගින් පරිසරය ගොඩාක් විනාශ කරලා භූගත ජල සංචිත පවා දූෂණය වෙලා තියෙනවා. හරි. ඊළඟ පුද්ගල සංවර්ධනය ඔය සියලුම දේවලින් අවසානයේ පුද්ගලයාගේ සංවර්ධනය තමයි සිද්ධ වෙන්නේ. පුද්ගලයා මං කියවා වගේ අනාගත නායකයෙක් බවට ඔයගලන්ට පත් වෙන්න මේ ශක්තිමත් අඩිතාලම මේ කෘෂි විද්‍යාව ඔස්සේ ඔයගලන් ලැබෙන අර කිව්ව සියලුම සංරචකත් එක්ක ඔයගලන් ගමන යන්න ආර්ථික සංවර්ධනය, පාරිසරික සංවර්ධනය, සමාජ සංවර්ධනය, සදාචාර සංවර්ධනය, සංස්කෘතික වර්ධනය සහ පුද්ගල සංවර්ධනය ඔස්සේ තිරසර සංවර්ධනය ඉලක්ක කරා යන්න ඔයගලන්ට මේ විෂය ඔස්සේ අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඔයගොල්ලෝ නැවතත් මම කියන මේ කෘෂි ක්ෂේත්‍රය කියන්නේ අපේ ජීවිතය, අපිට ආහාර සහ අපිට ජීවය දෙන්නේ, පරිසරය රකින්නේ මේ ඔස්සේ. ඒ නිසා ඔයගොල්ලන්ට හොඳ අවස්ථාවක් ලැබෙනවා මේ ඔස්සේ ඔයගලන් ගමන යන්න. එතකොට මේ මම කිව්වා වැදි යුගයේ ඉඳලා එඬේර යුගයට ඇවිල්ලා ඊට පස්සේ ගොවි යුගයට ආව මිනිසයා විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ වර්තමානයේ ලෝකේ ජයගෙන තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් වගා කරලා දැන් අපි කියවනේ කෘෂි කර්මය කියන්නේ
ආර්ථික ප්‍රතිලාභ ළඟා කර ගැනීම සඳහා භෝගවගාව සත්ත්ව පාලනය නියැලීම කියලා. එතකොට ආර්ථික ප්‍රතිලාභ ගන්න කොහොමද අපි මේ නිෂ්පාදන වෙළඳපළට ඉදිරිපත් කරන්නේ? ඒ සඳහා කොතනද අපි තාක්ෂණය භාවිතා කරලා තියෙන්නේ කියලා. ලෝකයේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න මූලික වුණ ගොඩාක් ආයතන ගොඩක් කම්පැනි බිහි වෙලා තියෙනවා. ඉතින් ලංකාවෙත් ඒ වගේ අපි වැඩි හිතන්නේ නැති ඌන උපයෝජිත පළතුරු වගේ දේවල් වලට අන්තර්ජාතික වෙළඳපොලේ ලොකු මාකට් එකක් හදන්න අපේ රටේ ව්‍යවසායකයන්ට හැකි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ඕගලන්ට පුළුවන් මේ විවිධ මානයන් ඔස්සේ තමාගේ ව්‍යවසායකත්වය මානසිකත්වය දියුණු කරන ගමන් රට සංවර්ධනය සඳහා ඔයගොල්ලන්ගේ පුද්ගල සංවර්ධනය සඳහා ආර්ථික සංවර්ධනය සඳහා දායක වෙන්න. ඔව්. අපි බලමු දැන් කොහොමද මේ තාක්ෂණය මේ කෘෂි ශාස්ත්‍රයේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔව් ඩෝල් කියන්නේ කෘෂි සමාගමක්. එතකොට ඒකේ මේ තියෙන්නේ මේ කෙසෙල් වත්තා. මේ කෙසෙල් කොච්චර මහා පරිමාණව කෙසෙල් වගා කරලා තියෙනවද කියලා ඔයගලන්ට පේනවා. අද කොතන කෘෂි ශාස්ත්‍රයේ තියෙන්නේ අද කොතන තාක්ෂණයේ තියෙන්නේ. දැන් මේ විදිහට නිල් පාට ආවරණයක් දාපු මේ කෙසෙල් කම් ඒගොල්ලෝ මේ වර්නිය උපකරණයක් මගින් පරීක්ෂා කරලා බලනවා ඒවා අවශ්‍ය පරිණත තත්ත්වයේ තියෙනවද කියලා. දැන් අපි එහෙමනම් ඉතින් ඒ විදිහේ කෙසෙල් කණක් දිහා බලලා අපි මේ ඒක කපාගෙන එනවනේ කපාගෙන ඇවිල්ලා අලෙවි කිරීමක් වගේ දෙයක් නේ කරන්නේ. ඔව්. එතකොට මේකෙදි මේගොල්ලෝ බලන්න මේ හැම කෙසෙල් ඇවරියක් අස්සෙන්ම දානවා. වෙනම ලෙද එකක් වගේ එකක් දාලා ඒවා එකිනෙකට ගැටලා වෙන හානිය වළක්ව ගන්න. දැන් මේ විදිහට උස්සගෙන ඇවිල්ලා ඒගොල්ලෝ කොහොමද ඒ නිෂ්පාදනාගාරයට මේ කෙසෙල් අරගෙන එන්නේ. ඔව්. ඒගොල්ලෝ ඒක ගැන බොහොම අවධානයෙන් ඒ නිෂ්පාදනයේ ගුණාත්මය රැකෙන ආකාරයට තමයි මේ විදිහට අරගෙන එන්නේ එකිනෙක ගැටෙන එක වළක්වලා. ඔව්. දැන් මේ විදිහට දන්වලක තමයි ඒගොල්ලෝ එල්ලලා ගේන්නේ අපි වගේ අර ලොරි වල පටවගෙන එක ගොඩේ අරන් යන්නේ නැහැ. ගුණාත්මය පිළිබඳ ලොකු මේ අවධානයක් ඒගොල්ලෝ යොමු කරනවා සත්ත්ව බලය යොදාගෙන පරිසරය ආරක්ෂා කරමින්ද අපි ඔක ට්‍රැක්ටරයක් පටවගෙන යනවනම් ඒක ඉන්ධන වලින් ගොඩාක් මේ පරිසර හානියක් වෙනවා. දැන් මේකෙදි මුදලත් ඉතුරු වෙනවා. සතෙක් තමයි යොදාගෙන තියෙන්නේ. ගුණාත්මය ආරක්ෂා වෙන ආකාරයට ඒගොල්ලෝ මේ නිෂ්පාදනයේ පාරිභෝගිකයට සපයන පියවර ගැන තමයි මේකෙන් අපි කතා කරන්නේ. ඔව්. එතකොට මේ සම්පූර්ණයෙන් ඒ කෙසෙල් කන හොදලා ඒගොල්ලෝ පරීක්ෂා කරලා බලනවා ඒකේ පරිණත තත්ත්වයේ ප්‍රමාණවත්ද කියලා. තාක්ෂණය හැම අවස්ථාවකදීම භාවිතා කරනවා. මේ විදිහට ඒ කෙසෙල් ඇවරි වෙනම වෙන් කරනවා. මේම හොදනවා. ඊළඟට අර ඉතුරු වෙන කොටස් එක්තැනම ඇඹරීමකට ලක් කරන තැන් වල දාන්නේ. ඒවා ආපහු පොහොර සඳහා ඒගොල්ලෝ යොදා ගන්නවා. ඒකෙදි අපද්‍රව්‍ය කළමනාකරණය පැත්තෙන් පරිසරය ගැන ඒගොල්ලෝ හිතනවා. එතකොට මේ කොටස් වෙන් කරනවා අපි පාරිභෝගිකයාට අවශ්‍යතාවය අනුව කෙසෙල් ගෙඩි දෙක තුන විදිහට වෙන් කරලා තමයි වෙළඳපළට ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. මේ ආකාරයට හොඳට පිරිසිදු කරනවා. පිරිසිදු කළා ගුණාත්මය රැකෙන ආකාරයට අර කහඩ පිපෙනවනේ කපපු තැන. අන්න එතන යම්කිසි රසායන ද්‍රව්‍ය කාලයක කළ ඒගොල්ලන්ගේ කම්පැනි සන්නාමය මේ ආකාරයට සඳහන් කරනවා. ඔව්. එතකොට මේ අර කළු පාට වෙලා ඒකේ ගුණාත්මය අඩු වෙන එක වළක්වන්න ඒකේ මේ වෙළඳ වටිනාකම වැඩි කරගන්න තමයි ඒගොල්ලෝ ආලේප කිරීමක් කරන්නේ. ඊළඟට මේ ආකාරයට ඇසුරුම් කිරීමක් කරනවා. ඇසුරුම් කිරීම මගින් ඒගොල්ලෝ ක්වොලිටි ගුණාත්මක නිෂ්පාදනය පාරිභෝගිකයා වෙත යවන්න හැකියාව ලැබෙනවා. අර පොලිතින් දාලා ඒ අතරින් එකිනෙක නොගැටෙන ආකාරයට සකස් කරලා තියෙනවා.
එතකොට දැන් අපි කෙසෙල් අලෙවි කරන විදියයි ඒගොල්ලෝ කෙසෙල් අලෙවි කරන විදියයි ඒගොල්ලෝ අපනයනය කරන විදියයි ගත්තාම ලූස් බනානා සිංගල් බනානාස් තනි ගෙඩිය සීල් එතකොට ඒක අපි සීල් කරලා යවනවා තනි ගෙඩියක් එක පුද්ගලයෙකුට අවශ්‍ය නම් එහෙම ගන්නත් පුළුවන් පොඩි පොඩි මේ පවුලකට වගේ නම් ගෙඩි 4ක් 5ක් මිලට ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කස්ටමරයිස් කරනවා කියලා තමයි ඒ වගේ මේ ඒ පාරිභෝගිකගේ අවශ්‍යතාවය සලකලා තමයි නිෂ්පාදන වෙළඳපළට එවන්නේ. එතන මේ ආකාරයට අර ඉස්සෙල්ලා අපද්‍රව්‍ය කළමනාකරණය කරලා මෙයා අපිට පුළුවන් වෙනවා ඒවා කන්ටේනර්ස් මාර්ගෙන් වෙන රටවලට යවන්න. එතකොට මේවා තමයි අපි අස්වැන්න නෙලන්න කලින් ශේෂ්ත්‍රය කරන ක්‍රමවේද. ඒවට කියන පෙරාසනු සාධක කියලා. ඉතින් ඒවා සියලුම ක්‍රමවේද තාක්ෂණය අනුව අපිට පුළුවන් වෙනවා ඉහළ අස්වැන්නක් ලබා ගන්න වගේම පාරිභෝගිකයාට ගුණාත්මක නිෂ්පාදනයක් ලැබලා දෙන්න. ඔව් ඉතින් ඒක තමයි තිරසර සංවර්ධනයේ ඉලක්ක කරා අපි යනවා කියලා කියන්නේ. එතකොට ඕගලන්ට මේ මං හැඳින්වීමක් තමයි කෙරුවේ ඇත්තටම මේ කොතනද කෘෂි කර්මාන්තයේ තියෙන්නේ කියලා. එතකොට ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ කොහොමද කෘෂි අංශය දායක වෙන්නේ? එතකොට ශ්‍රී ලංකාවේ පළවෙනි එක ගත්තාම ජනතාවගේ පෝෂණයට ආහාර සුරක්ෂිතතාවයට දක්වන දායකත්වය. දැන් අපි මේවා ඉස්සරහට නෝට්ස් කියලා කතා කරනවා. ඔයගලන්ට අද දවසේ හැඳින්වීමක් තමයි දෙන්නේ. මේකේ ටියුට් එක ඔයගලන්ට ලැබෙන සලස්වනවා. ජනතාවගේ පෝෂණයට ආහාර සුරක්ෂිතතාවයට දක්වන දායකත්වය ගැන කතා කරනකොට අපි ආහාර සුරක්ෂිතතාවය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න ඕනේ. එතකොට සුරක්ෂිත ආහාර සුරක්ෂිතතාවයෙන් යුතු රටක් කියන්නේ ඒ රට සංවර්ධිතයි කියන එක තමයි කෙටියෙන්ම කිව්වොත්. දැන් අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍යතාවයට අවශ්‍ය අවස්ථාවකදී පෝෂණීය ගුණාත්මක ආහාර ලබා ගැනීමට ඇති ආර්ථික භෞතික හැකියාවට අපි කියනවා ආහාර සුරක්ෂිතතාවය කියලා. එතකොට ආර්ථික හැකියාව කියලා කියන්නේ ඒගොල්ලන්ට මුදල් තියෙන්න ඕනේ. එතකොට භෞතික හැකියාව කියන්නේ වෙළඳපොළ ඒවා මිලට ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. එතකොට මිනිසුන්ගේ පෝෂණීය අවශ්‍යතාවය සැපෙන ආකාරයට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට වෙළඳපොළේ සුලභව තියෙන්නත් ඕනේ, ඒක ගන්න ආර්ථික හැකියාවක් තියෙන්නත් ඕනේ. ඒකට අපි කියනවා ආහාර සුරක්ෂිතතාවය කියලා. එතකොට ආහාර සුරක්ෂිතතාවයට මේ කෘෂි අංශය කොහොමද දායක වෙන්නේ? ඉතින් මිනිසුන්ගේ ඒ අවශ්‍යතා ප්‍රධාන ආහාරය වෙන්නේ අපේ රටේ සහල්, වී. එතකොට බත් අපි ප්‍රධාන ආහාරය විදියට වෙනවා. දැන් නම් ඉතින් බත් නෙමේ පාන් කන්න පුරුදු වෙලා ඉන්න මිනිස්සු තිරිඟු ප්‍රධාන ආහාරය වෙන තැනකන්නේ. චූම් පාන් වාහන පස්සේ යන සමාජයක් නැති වෙලා තියෙනවා. ඇත්තටම ඉතින් තිරිඟුන් ගේන්නේ ඇමරිකාවෙන්. අපි ලොකු විදේශ විනිමයක් ඒ සඳහා යොමු කරනවා. අපිට පුළුවන් නම් සහල් වලින් මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඒක සෞඛ්‍ය පැත්තෙනොත් මේ ලොකු ප්‍රතිලාභයක් වෙනවා. ඒත් එක්කම විදේශ විනිමය ලබා ගැනීම පැත්තෙනොත් අපිට යම්කිසි ඉතුරුවක් වෙනවා. එතකොට මේ ජනතාවගේ පෝෂණය පැත්තෙන් සැලකනකොට කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේදේ කන්ජ ලවණ විටමින් කියන ඒවා අපේ සම්බල ආහාර වේලක අඩංගු වෙනවා. එතකොට අන්නේ පෝෂ්‍යදායී ආහාර වේලක් මිනිසුන්ට සැපීමට මේ කෘෂි ශාස්ත්‍රයේ දායක වෙනවා කියන එක තමයි පළවෙනි කරුණෙන් අපි කතා කරන්නේ. එතකොට වර්තමානයේ ගත්තාම සමහර දරුවන්ට ආහාරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මන්ද පෝෂණ තත්ත්වයටපත් වෙලා තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. වර්තමානයේදී සියලුම ප්‍රාථමික දරුවන්ට නොමිලේ උදෑසන ආහාර වේල ලබා ගන්න දෙනවා. රජය ඒ සඳහා ලොකු වේදමක් දරනවා. ඉතින් අපි අර උදේට වණස් ගෙඩියක් පාන් කෑල්ලක් දීලා ගෙවල්ලෙන් එවන දරුවන්ට හොඳ සමබල පෝෂ්‍යදායී ආහාර වේලක් වර්තමාන වෙනකොට පාසල් මට්ටමේ ලැබලා දෙනවා. ඉතින් ඒ සඳහා මේ අපේ රටේ තියෙන ඒ සාල් බිත්තර පරිප්පු නම් ඉතින් පිටරටින් ගේන්නේ. ඕකාව්පි කඩලා මුං ඇට වගේ දේවල් සහ එළවලු බෝංචි වගේ මේ
රනිල කුලේ ප්‍රෝටීන් සහිත ආහාර සපයන්න මේ කෘෂි ශාස්ත්‍රයේ හැකියාව ලැබෙනවා. ඉතින් අන්න ඒක තමයි මේකදී අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කෘෂිකාර්මිකාංශයේ දායකත්වයේ ජනතාවගේ පෝෂණයට ආහාර සුරක්ෂිතතාවයට දක්වන දායකත්වය ගැන අපි මේ මම ඒ කිව්ව සාරාංශය මේකේ සඳහන් වෙන්න ඕනේ. දැන් අපි ඉස්සරහට මේ ටියුට් එකත් එක්ක මේ ගමන යනකොට ඕගලන්ට අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. අර ඔයගලයන් Google Sheet එක ඔස්සේ අපිට සම්බන්ධ වෙන්න. එතකොට අපිට පුළුවන් ගෙදරටම ඔයගලගේ මුද්‍රිත මාධ්‍යෙන් මේවා සැපීම කරන්න. හරි. එතකොට මේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයේට කෘෂි කර්මාංශය ගත්තාම කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපීම. එතකොට කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගැන කතා කරනකොට දැන් පොල් තෙල් ගත්තාම ආහාර කර්මාන්තය ගත්තාම දැන් අපි පාන් කියලා කතා කරුවානේ. ඒ පාන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අපි ලැබෙන්නේ මේ පාන් පිටි වලින්. එතකොට පාන් පිටි අපි ලබා දෙන්නේ තිරිඟු වලින්. එතකොට තිරිඟු සඳහා අමුද්‍රව්‍යයක් විදිහට අපි ඒක සපයනවා. ආහාර කර්මාන්තයේදී. ඊළඟට මේ සත්ත්ව නිෂ්පාදනයේ සත්ත්ව ආහාර සඳහා ඒත් ඔය අමුද්‍රව්‍ය බඩිරිඟු වගේ හැම දෙයක්ම සත්ත්ව ආහාර කර්මාන්තයට සපයනවා. ඊළඟට පොල් ආසිත නිෂ්පාදන කර්මාන්ත තියෙනවා. තෙල් ආසිත නිෂ්පාදනයේ සියලුම දෙයකට අපි මේ කෘෂි ශාස්ත්‍රයෙන් ලබා ගන්න අමුද්‍රව්‍ය සැපීම කරනවා. ඊට අමතරව අපිට මේ ඒ ඔස්සේ තියෙන මේ අපද්‍රව්‍ය ඒවා වුණත් අපිට කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය විදියට යොදා ගන්න අවස්ථා තියෙනවා. දැන් දහයිය, පිදුරු වගේ දේවල් අපිට පොහොර විදියට අමුද්‍රව්‍ය විදියට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් කර්මාන්ත ඉතා විශාල ප්‍රමාණයක් ගැන කතා කරනකොට හැම එකකම මූල බීජය වෙන්නේ ගොඩක් වෙලාවට කෘෂි ශාස්ත්‍රයේ තියෙන ප්‍රධාන නිෂ්පාදනයක් හෝ ඒකේ තියෙන මේ අමුද්‍රව්‍ය බවට පත් වෙන අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණයකදී මධ්‍යසාර කර්මාන්තේ කර්මාන්තයේදීත් මේ කාබෝහයිඩ්‍රේට් උපස්තරයක් මත තමයි ඒක ඊස්ට් කියන දිලීරේ වර්ධනය වෙන්නේ සැකරොමයිසිස්. එතකොට ඒ සඳහා දායක වෙන්නේ එක්කෝ එක්කෝ බාර්ලි වගේ දෙයක් මත තමයි ඊස්ට් වර්ධනය කළ මධ්‍යසාරීය පැසීම කරන්නේ. ඉතින් යෝගට් වගේ නිෂ්පාදනයක් ගත්තාම ඒකට කිරි අමුද්‍රව්‍ය විදියට සපයනවා. එතකොට සත්ත්ව පාලනාංශයේ ඉතා විශාල ප්‍රමාණයක් නිෂ්පාදන සඳහා මේ කෘෂි ශාස්ත්‍රයේ අමුද්‍රව්‍ය සැපීම සිද්ධ කරනවා. හරි. එතකොට අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය. ඔයගොල්ලන් තේරෙනව ඇති මේ කෘෂි ශාස්ත්‍රය නැතුව අපිට ජීවයක් නැහැ කියන එක. ඒක ඕගොල්ලන්ට අඩුම ගානේ අද දවසේ ඔළුවට වැටුණා නම් මේ විෂය වැදගත්කම ඕගොල්ලන්ට දැනෙන්න ඕනේ. ඉතින් ඒකත් ඇති අද දවසේ ඕගොල්ලන්ට මේ විෂය තෝරා ගැනීමේ වැදගත්කම ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්න. ද ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ කෘෂි ශාස්ත්‍රය ඔස්සේ ගොඩනගෙනකොට ඔය ආහාර සුරක්ෂිතතාවයත් එක්ක නිරෝගී ජනතාවක් තමයි බිහි වෙන්නේ. එතකොට මේ නිරෝගී ජනතාවක් බිහි වෙනවා කියන්නේ සම්බල ආහාර වේලත් එක්ක අපිට ශක්තිමත් රටේ අනාගත පරපුරක් බිහි වෙනවා. කෘෂි ශාස්ත්‍රයේ කොහොමද ආනයන ආදේශක නිපදවීම සඳහා දායක වෙන්නේ? දැන් මම ඉස්සෙල්ලා කිව්වා අපි විශාල වශයෙන් පාන් පිටි කන්න පුරුදු වෙන රටක්. එතකොට ඒ පාන් පිටි අපි ගෙන්නන්නේ ඇමරිකාවෙන්. ප්‍රීමා සමාගමෙන් තමයි ඒක ඒකාධිකාරියක් විදිහට ගෙන්නන්නේ. එතකොට ඇමරිකාවේ තිරිඟු සඳහා ලොකු මේ වටිනාකමක් දීලා තියෙනවා. ඇත්තටම ඇමරිකාව තිරිඟු ඉතා විශාල හෙක්ටයාර් ප්‍රමාණයක් ගොඩාක් ලොකු රටක් ඇමරිකාව කියන්නේ. එතකොට තිරිඟු වගා කළ අතිරික්ත අස්වැන්න වෙළඳපොළ දැම්මොත් එහෙම ඒගොල්ලන්ගේ තිරිඟු වල මිල බහිනවා. ඒ නිසා ඒගොල්ලෝ එහෙම කරන්නේ නැතුව කොටසක් විනාශ කරනවා නැත්නම් සත්ත්ව ආහාර සඳහා දෙනවා කියලා තමයි කියන්නේ. එතකොට අපි ওই පාන් කන්න පුරුදු කරේ විදේශිකයෝ අපි ඒ සඳහා ඇබ්බැහි වෙලා තියෙනවා. එතකොට අපිට ඇමරිකාවෙන් මේ තිරිඟු පිළි දිගින් දිගටම ගෙන්න ගන්න වෙලා තියෙනවා. දැන් අපි යෝග කරනවා නම්
සාල් පිටි වලින් අපිට පුළුවන් අර ආනයනය කරන තිරිඟු වෙනුවට මේ සාල් ආදේශ කරන්න. ආනයන ආදේශක සකස් කිරීම ආනයන ආදේශක නිපදවීම කියලා කියන්නේ ඒකයි. ඔව්. දැන් පහුගිය දවස්වල දිගටම මේ විවිධ තෙල් වර්ග පිටරටින් එනවා sunflower oil, palm oil කීකේ දැන් ආර්ථික විවෘත වෙලා තියෙන හින්දා ඕනෑම දෙයක් රටින් ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ලංකාව නිෂ්පාදනය කරන්න පුළුවන් විවිධ නිෂ්පාදනත් අපි ලේසියට පිටරටින් ගෙන්නන්න එක කාලයක් තිබ දැන් නම් පොඩ තහනම් කරලා තියෙන්නේ. සරුංගලේ වෙසක් කූඩුව පවා පිටරටින් ගෙන්නන්න පටන් ගත්තා. ඉතින් ආනයන ආදේශ කියන්නේ වර්තමානයේ වෙනකොට ඇත්තටම අර උණ පතුරු වලින් අපිට පුළුවන් වෙලා තියෙනවා ගොඩක් මේ සරුංගල් ඒත් එක්කම මේ ලස්සන අලංකාර වෙසක් කූඩු නිර්මාණශීලී අපේ රටේ මිනිස්සු ගොඩක් දක්ෂයි නිර්මාණශීලී ඒගොල්ලන්ගේ නිර්මාණ ශක්තිය එකතු කරන්න පුළුවන් වෙලා තියෙන මේ ආනයන ආදේශක විදියට. ඉතින් ඒක මම එක උදාහරණයක් විතරයි මේ දැක්කුවේ. එතකොට පිටරටින් කිරි ගේන එකට ගොඩාක් විදේශ විනිමයක් වැය වෙනවා. ඉතින් අන්න ඒවා වෙනුවට අපිට ආනයන ආදේශක විදියට ලංකාවේ කිරි නිෂ්පාදනය දියුණු කරන්න පුළුවන්. ඒක මගින් අපිට පුළුවන් වෙනවා රටේ සංවර්ධනය ඉහළ තලකට ඔසවා තබන කෘෂි ශාස්ත්‍රයේ දායකත්වය ලබා දෙන්න. ඊළඟට අපි බලමු මේ කොහොමද අද වර්තමානයේ වෙන විට තාක්ෂණය කොතන තියෙන්නේ කියලා කෘෂි ශාස්ත්‍රය ගත්තාම නොයෙල් ෆාම් කියන්නේ ඒ වගේ මේ ෆාම් එකක්. බලන්න මේකෙදි නොයෙල් ෆාම් එකේ වට්ටක්කා නිෂ්පාදනය කරන හැටි දැන් අපි එච්චර සලකන්නේ නැහැනේ. දැන් මේගොල්ලෝ harvesting some vegetables දැන් මෙහෙම මේ ඒගොල්ලන්ගේ බීජ types of ඒගොල්ලෝ කොහමද බීජ මේ ශේෂ්ත්‍රයේ සිටවන්නේ මහා පරිමාණයෙන් වගා කරනවා මේ ආකාරයට. දැන් අපි වට්ටක්ක කියන එක එච්චර ගණන් ගන්න නැහැනේ. ඔව්. දැන් මේ ඒගොල්ලෝ පරීක්ෂා කරලා බලනවා ඒක අස්වැන්න ගන්න සුදුසුයිද කියලා. අද කෘෂි ශාස්ත්‍රයේ තියෙන තැන ගැන අපි කතා කරනකොට ලෝකයේ අංක 1 ව්‍යවසාය කියලා කිව්වේ ඒකයි. එතකොට මෙන්න මේ ආකාරයට ඒගොල්ලෝ වට්ටක්ක අස්වැන්න නෙලීම සිද්ධ කරන බොහොම ප්‍රවේශමෙන් පේනවනේ. ඒගොල්ලෝ ඒ නිෂ්පාදනය හැන්ඩල් කරන්නේ කොහොමද? ඔව්. එතකොට වට්ටක්ක කියන්නේ ගොඩාක් විටමින් A තියෙන පෝෂ්‍යදායී ආහාරය. එතකොට විටමින් A අපේ ඇස්වල නිරෝගීතාවයට ගොඩාක් වැදගත් වෙනවා. එතකොට මේ වට්ටක්ක පිරිසිදු කරන අවස්ථාව. දැන් ශේෂ්ත්‍රයෙන් අස්වැන්න නෙලාගෙන ඇවිල්ලා මේ ආකාරයට තරමක් මද උණුසුම් සෙන්ටිග්‍රේඩ් අංශක 50 වගේ තත්ත්වයකදී වට්ටක්ක මේ විදිහට සේදීම කරනවා. අර වගේ මේගොල්ලන්ගේ සන්නාමය සඳහන් කරනවා. ඊළඟට මේ තියෙන්නේ ඒ අස්සන් නෙල්ලා ඉතුරු වෙන වට්ටක්ක. දැන් ඒවා මේ ආකාරයට ඒවත් එකතු කරගන්නවා. එකතු කළා ඒවා කැබලි බාටපත් කළා ආය ශේෂ්ඨයටම වැටෙන සලස්සන මොකද කාබනික පොර. එතකොට මේ පොතු ටික ඒ විදිහට වැටෙන සලස්සනකොට මේකේ බීජ ටික වෙන් වෙලා එනවා ඊළඟ කන්නේ මේ සිටුවීම සහ බීජ හොඳ මේ පෝෂණීය ආහාරයක් බවට වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතිනවා. එතකොට මේ අද යන්ත්‍රෝපකරණ භාවිතයක මිනිස්සෙක් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මිනිස් ශ්‍රමයේ භාවිතය ඉතාම අඩුයි. ඔටෝමේට් කරලා තියෙන්නේ මේක ගොඩාක් ස්වයංක්‍රීයව යන්ත්‍රානුසාරයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මිනිසුන්ගේ අනාවරණ එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට තාක්ෂණය යොදා ගන්නවා කියන එක උදාහරණයක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. එතකොට මේ ආකාරයට ඒ වට්ටක්කවල බීජ වෙන් වුණ ඉතුරු කොටස් පසට ලැබෙන පොහොරක් විදිහට මේ එකතු වෙන්නේ බීජ. ඔව්. වට්ටක්ක බීජ වර්තමානයේ හොඳ පෝෂණීය ආහාර ප්‍රභවයක් විදිහට බහුලව භාවිතා කරනවා. ඔව්. එතකොට මේ තව ආකාරයක් ඒ වට්ටක්ක ප්‍රභේදයක් ඒකේ වර්ණය වෙනස්. මේවා අභිජන්‍ය මගින් බිහි කරගෙන තියෙන මිනිසා විසින් බිහි කරගත්ත ප්‍රභේද. එතකොට මේවට වෙළඳ වටිනාකමක් වෙනමම තියෙනවා. එතකොට මේ ආකාරයේ ගොඩක්
අස්සනු දැන් මං කිව්වේ ඍතු භේදයේ තියෙන රටවල ඒ වසන්ත සමයේ තමයි මේවා කරන්නේ. අනිත් කාලේ ගොඩාක් වෙලාවට හිමෙන් තමයි වැහිලා තියෙන්නේ. එතකොට මේ ගේන එකත් අර විදියට බොහොම ප්‍රවේශමෙන් තමයි ඒගොල්ලෝ හැන්ඩල් කරන්නේ. හැසිරවීම කරන්නේ. එතකොට මේ ඒගොල්ලෝ පරීක්ෂාවෙන් ලක් කරනවා. අර තියෙන දඬු කෑලි හිම කපලා ඊට පස්සේ ඒදී මේ කොටසට ඇතුල් වෙනවා. සේදිලා ඊට පස්සේ මේ පෙට්ටිය ඇතුලේ යනකොට වියලෙනවා. වියලිලා ඔයලාට තේරීමක් කරනවා. ඔව් මේ මුල්ම අවස්ථාවේදී මේ සේදීම සිද්ධ වෙනවා. දැන් අපි වෙනම හොදන්නේ ස්වයංක්‍රීයව සිද්ධ වෙන මේ සේදුන වට්ටක්ක මේ ආකාරයට ඒගොල්ලෝ තේරීම කරනවා. හරි. ඔව් ඒ වට්ටක්ක මේ සන්ෆ්ලවර් මම අර සන්ෆ්ලවර් ඔයිල් ගැන කතා කරේ. සන්ෆ්ලවර් ඉතා විශාල අපරිසරයක හදලා තියෙන මේ තියෙන සන්ෆ්ලවර් අස්සන් නෙලන යන්ත්‍රයක්. ඔව්. සන්ෆ්ලවර් ඔයිල් ගන්න අපි මේ කොහමද අස්සන නෙලලා ලබා ගන්නෙ. හෙක්ටයාර් ගානක වපසරයක් තියෙන භූමි මෙන්න මේ විදිහට මිනිසා විසින් සොයා ගන්නා ලද තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා අපිට පුළුවන් වෙලා තියෙනවා මේ විදිහේ අස්සන නෙලීමක් කරන්න. අපි මේකට කියන සංයුක්ත අස්සන නෙලනය කම්බයින් හාර්වෙස්ටර් කියලා කියන වර්තමානයේ ලංකාවෙත් භාවිත කරන අවස්ථා තියෙනවා. අපි භූතය සුනාමි කික් එහෙම කියන්නේ මේ වගේ කම්බයින් හාර්වෙස්ටර්ස් වලට. දැන් මේකේ අර බීජ ටික එහෙම වෙන් වෙලා වැටෙනවා මේ. sunflower seeds. අපි මේවා යොදා ගන්නවා sunflower oil නිෂ්පාදනය කිරීම සඳහා. එතකොට ඒ oil අරගෙන ඉතුරු වෙන රොඩු ටික අපි සත්ව ආහාර සඳහා යොදා ගන්නවා. ඉතින් කොච්චර පහසුද දැන් මේ අර අපිට ඕනේ වුණා නම් සුචිනි. ඔව්. සුචිනි කියන්නේ තර වට්ටක්ක වගේ මේ කුක පිටේසිය කුලේ පිපිඤ්ඤා ප්‍රභේදයක් අපි ගර්කින් වගේ හඳුනා ගන්න එකක් තමයි. එතකොට මේ ඒගොල්ලෝ හරිය ප්‍රවේශමෙන් තමයි ඒවා දැන් අපේ පොළවල් වලට ගේනකොට කවර වලට හිර කරලා ඒවා වාහන වල පටවගෙන මිනිස්සුත් ඒවා උඩ නැගලා එහෙම තමයි එන්නේ. ඒ වුණාට මේ ඒගොල්ලෝ බොහොම ප්‍රවේශමෙන් මෙන්න මේ අස්සනු හැන්ඩල් කිරීම නැත්නම් අස්සනු හැසිරවීම කරනවා මුල්ම අවධියේ සිටම. කියන්නේ මලෙන් අර සතා පරාගණය සිද්ධ කරන අවස්ථාවක් තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඒගොල්ලෝ වෙන වෙනම ඒ ගැන අවධානය යොමු කරමින් ඒගොල්ලෝ ආර්ථික සංවර්ධනය වෙන අතරම පෝෂණය සඳහා මේවා මිනිස්සුන්ගේ ආහාර අවශ්‍යතා සඳහා යොදා ගන්නවා. අද කෘෂිකර්මය සහ තාක්ෂණය තියෙන තැන ගැන කතා කරනකොට මේ වගේ මේ ලෝකයේ ඊටාම ජනගහනය ඊටාම වැඩි ප්‍රමාණයක් මේ කෘෂි ශාස්ත්‍රයේ ඊටාම සාර්ථකව ව්‍යවසායකයෝ බවට පත් වෙලා මිනිසුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කරනවා. දැන් අපිට ඔහම අහුරන්න අඩුම ගානේ මේ ඉවසීමක්වත් තියනවද කියලා බලන්න. ඒවා ඒගොල්ලන්ගේ අර සංස්කෘතික සංවර්ධනය කියලා කිව්වේ අපි. සදාචාර සංවර්ධනය ඒවා ඒගොල්ලන්ගේ ජන සමාජයෙන්ම ඇවිල්ලා තියෙන වැලියුස්. ඔව්. දැන් ওই පොඩි ළමයි නේ ඔයගොල්ලෝගේ වයසේ ළමයි තමයි ඒ බොහොම ඉවසීමෙන් සංයමයෙන් ඒ කටයුතු වල නිරත වෙන්නේ. ඔව්. ඔව් ඊටාම හොඳින් පිරිසිදු වෙලා තමයි ගුණාත්මක නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත ලබා දෙන්නේ. ඔව් නොයෙල් ෆාම් කියන්නේ ලෝකයේ ඉතා විශාල කෘෂි නිෂ්පාදන ප්‍රමාණයක අයිතිකාරයෝ කියලා කිව්වොත් හරි. මේගොල්ලන්ගේ තියෙනවා මේ සත්ත්වපාලන නිෂ්පාදනයත් සිද්ධ වෙනවා. මේ කුකුල් ව්‍යාපාරයත් ඉතාම
බ්‍රොයිලර් නිෂ්පාදන ඒ හැම එකක්ම ඉතින් මිනිසුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඒගොල්ලන් කෘෂි ශාස්ත්‍රයේ ලොකු ව්‍යාපාර ජාලයක් දියත් කරලා තියෙන ආයතනයක් තමයි නොයිල් ෆාම් කියන්නේ. ඒතකොට මේ වට්ටක්කා වගේ එකක් මිනිස්සු වැඩි ඒ පිළිබඳ අවධානය යොමු කරන්නේ නැති ලංකාවේ නම් ඉතින් ගණන්වත් ගන්නන් තැන් තැන් වල වට්ටක්ක ගොඩවල් තියෙනවා. ඉතින් මේ වගේ ඒවට අලුයි වටිනාකමක් දීලා කෘෂි ශාස්ත්‍රයේ ව්‍යවසායකයෝ බවට පත් වෙන්න ඒගොල්ලන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඔව් මිනිස්සු වැඩි එකට සම්බන්ධ වෙන්නේ ගොඩාක් ඔටෝමේට් කරලා ඔයගලන් පේනවා තියෙන්නේ මේ ඒකෙන් අර විෂ බීජ ඇතිවීම ඒ වගේ දේවල් පුළුවන් තරම් අවම වෙනවා යන්ත්‍රානුසාරයෙන් සියලුම දේවල් සිද්ධ වෙනවා. හරි. සේරම තොරතුරු තාක්ෂණික කම්පියුටර්ස් මගින් තමයි ඒවා සිද්ධ වෙන්නේ. ඔව් ඒකෙත් අර ඒගොල්ලන්ගේ සන්නාමය සටහන් කරනවා. ඒක මගින් අපි කියන වැලියු ඇඩිෂන් කියලා අගේ එකතු කිරීමක් කරනවා. එහෙම කළා ඉහළ මිලකට මේ ගුණාත්මක නිෂ්පාදනයේ පාරිභෝගිකයා වෙත ලබා දෙනවා. දැන් ඒගොල්ලන්ගේ සන්නාමය සඳහන් කිරීමත් එක්ක ඒගොල්ලෝ ඒ නිෂ්පාදනයේ වගකීම ගන්නවා. ඒ හින්දා ඒගොල්ලන්ට මේ ඒක ගැන තහවුරුවක් පවතිනවා. ඒ තහවුරුව ඔස්සේ ගුණාත්මක නිෂ්පාදනය පාරිභෝගිකයට ලැබෙනවා. හරි. එතකොට මේ ආනයන ආදේශක නිපදවීම. අපි ගැන අපි කතා කරා. ඊළඟ විදේශ විනිමය ඉපයීම ගැන කතා කරනවා. දැන් ඔය දැන් මම පෙන්නපු වීඩියෝ දෙකෙම ඒගොල්ලෝ ගුණාත්මක නිෂ්පාදනයක් සකස් කරලා හොඳට පැක් කරලා කන්ටේනර්ස් වලින් පිටරට යවන එක තමයි කෙරුවේ. දැන් ලංකාවේ මිනිස්සුන්ට පුළුවන් නම් පිටරටින් කෙසෙල් ගෙඩියුත් ගෙනේ වට්ටක්කත් ගෙනේ. දැන් අපිට එහෙම නිෂ්පාදනයක් හදලා පිටරට යවන්න පුළුවන් මානසිකත්වය අපේ දරුවන්ටවත් අපේ ව්‍යවසායකයන්ටත් අඩුයි. දැන් වර්තමානයේ නම් අර මම ඉස්සෙල්ලා කිව්වේ ඌන උපයෝජිත පළතුරු දෙලුම්. ඔව්. දැන් අර එක නිෂ්පාදකේ ලංකාවේ ඉන්නවා. එයා දෙලුම් කියන එක අපි පිටරටින් ගෙනල්ලා තමයි දැක්කේ. ලංකාවේ එයා දෙලුම් වගා කළා. ඒ දෙලුම් නිෂ්පාදන ගොඩාක් පිළිකා රෝගීන්ට වැදගත් වෙනවා. ඒ පිළිකා රෝගීන් සඳහා ආරම්භ කරපු දෙලුම් වගාවෙන් අද වෙනකොට රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුළු ඉතා විශාල නිෂ්පාදන ප්‍රමාණය විදේශ විනිමය ඉපයීම සඳහා අපනයනයටත් යොමු වෙලා තියෙනවා. ඊළඟට ඔය කටු අනෝදා වගේ දේවල් තැඹිලි පොල් වතුර තැඹිලි වතුර ඒ වගේ කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන ව්‍යවසායක වර්තමානයේ බිහි වෙමින් පවතින. ඉතින් අපිට ඔය හැම දෙයකම පුළුවන් විදේශ විනිමය ඉපයීම කරන්න කෘෂි ශාස්ත්‍රයේ ආශ්‍රයෙන්. දැන් උදාහරණයක් ගත්තොත් පොල් ගහ ගැන කතා කළොත් එම පොල් ගෙඩියේ ගත්තාම ඒකේ පොල් ලෙල්ල මගින් අපිට කොහු කෙඳි ආශ්‍රිත නිෂ්පාදන කොහොබත් කැට ඒ වගේ අපිට වගා මාධ්‍ය සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට පොල් කටුව මගින් හැඳි වර්ග නිෂ්පාදනය කරනවා. විවිධ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ආභරණ නිෂ්පාදනය කරනවා. ඊළඟට ඇතුලේ කොටස ගත්තාම පොල් වලින් පොල් තෙල් ගන්නවා. වියලි ඩෙසිකේටඩ් කොකනට් හදනවා. ඒ පොල් භාවිතා කරලා පොල් ආශ්‍රිත නිෂ්පාදන ඉතා විශාල ප්‍රමාණයක් ලෝකයේම මේ සකස් කරලා තියෙනවා. ඒත් එක්කම රස කැවිලි නිෂ්පාදනය කරනවා. ඊළඟට පොල් වතුර අපිට බෝතල් කරලා අපනයනය කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. වර්තමානයේ ඒකත් ගොඩක් ආයතන මගින් සිද්ධ කරනවා. එතකොට පොල් මේ කඳ ගත්තොත් ඒ කඳේ පොල් ලීයෙන් අපිට විසිතුරු වර්තමානයේ ගොඩාක් ජනප්‍රිය වෙන තැන පොල් ලී වලින් නිෂ්පාදන ඇඳි ගෑරුප්පු වගේ දේවල් සහ ආභරණ නිෂ්පාදනය කරනවා. එතකොට
පොල් කොලෙන් විසිතුරු මේ ද්‍රව්‍ය ආවරණ වගේ දේවල් නිෂ්පාදනය කරනවා පොල් ඉරට වලින්. ඒ වගේ පොල් මේ අපි ඉදල් හදනවට අමතරව ඒ ඉරට වට්ටි වගේ දේවල් භාවිතා කරලා අපිට පුළුවන් මේ පොල් ගහේ හැම කොටසක්ම විදේශ විනිමය පීම සඳහා නිර්මාණශීලීව සකස් කරන්න. ඉතින් ඒ වගේ මේ ලංකාවේ අපිට විදේශ විනිමය උපයා ගැනීම සඳහා වැඩිම ප්‍රමාණය දැන් ඉස්සරින් ඉඳන්ම මේ විදේශිකයෝ ලංකාව කියන එක දන්නෙත් නැහැ. ඒ වුණාට සිලෝන් ටී කියන එක දන්නවා. ඒ තේ දැල්ලත් එක තමයි ලංකාව ලෝකේ ජනප්‍රිය වුණේ. ඉතින් වර්තමානයේත් එමයයි. එතකොට පෘතුගීසින් ලංකාවට මේ කුරුඳු දේශීය කුරුඳු ඔස්සේ හොයාගෙන ඉතින් විදේශ විනිමය උපයා ගැනීම පැත්තෙන් ගත්තාම අපිට මේ කුරුඳු ආශ්‍රිත කර්මාන්ත වගේම කුළුබඩු ආශ්‍රිත කර්මාන්ත මේ ඒත් එක්කම තේ කර්මාන්ත ආශ්‍රිතව වර්තමානයේ ගත්තම අර ඉස්සලා මං කියේ කොහො කෙන්දිය ආශ්‍රිතව කොහො බත් ආශ්‍රිත නිෂ්පාදන අපිට මේ විදේශ විනිමය පීම සඳහා ඒත් එක්කම එළවලු පළතුරු ආදී විවිධාකාර නිෂ්පාදන රාශියක් අපනයන වෙළඳපොළට ලබා දෙන්න හැකියාව ලැබිලා තියෙනවා මේ විවෘත ආර්ථිකයත් එක්ක. විවෘත ආර්ථිකයේ ලෝකෙටම විවෘත කරලා තියෙනවා. එතකොට ඒ භාණ්ඩ අපේ රටට ගෙන්නත් අපේ රට නිෂ්පාදනය කරන භාණ්ඩ පිටරටට අලෙවි කිරීමටත් හැකියාව ලැබෙනවා. හරි. එතකොට ඕගොල්ලන්ට මේ ඇත්තටම අද පාඩමේදී අපි කතා කළේ ඊළඟට තියෙන රැකියා නියුක්තිය දක්වන දායකත්වය. ඔව් රැකියා නියුක්තිය කියන්නේ මේ රැකියාවල යෙදෙන අය. එතකොට කෘෂි ශාස්ත්‍රයේ රැකියාවල යෙදෙන අය ගැන කතා කරනවා නම් අපිට මේ ඉස්සරම අර මඩ ගාගත්ත ගොවියා සංකල්පයෙන් මිදලා අද වෙනකොට මොඩ් ගොවියෝ නැත්තම් පොලිතීන් ගෘහ සහ මේ හරිතාගාර තුල වගාව දැන් අපි දැක්ක නොයිල් ෆාම් එකේ කී දෙනෙක් ඒ වගේ සේවය කරනවද? දැන් අපිට ගොඩාක් තාක්ෂණය ඇවිල්ලා තියෙනවා කෘෂි ශාස්ත්‍රයට. ඒ තාක්ෂණික උපකරණ, බිම් සැකසීමේ උපකරණ වගේ දේවල්. එතකොට ඒවා ක්‍රියාත්මක කරන අය, ඒත් එක්ක මේවා නඩත්තු කරන අය. එතකොට ගොවියෝ නිෂ්පාදනය කරන අය, මේ නිෂ්පාදන මේ තොග එකතු කරන අය, ඊළඟට ඒවා සැකසුම් කරන අය, අගය එකතු කරන අය සහ මේ කෘෂි ශාස්ත්‍රයේ සේවාවන් සපයන ඉතා විශාල ප්‍රමාණයක් රැකියා නියුක්තිකයන් විදිහට ශ්‍රී ලංකාවේ කෘෂි කර්මයට ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වෙනවා. ඉතින් ඔයගලන්ට අද මම මූලික හැඳින්වීම තමයි මේ කෘෂි ශාස්ත්‍රය ගැන කියලා දුන්නේ. ඔයගලන්ට යම්කිසි අවබෝධයක් ලැබුණා නම් මේ ශ්‍රී ලංකාවේ කෘෂි ශාස්ත්‍රයට කොච්චර සංවර්ධනය සඳහා කොච්චර දායකත්වයක් ලබා දෙනවද? දැන් අපි මේ කෘෂි ශාස්ත්‍රයේ කොහොමද අනාගතයේදී වැඩ කටයුතු කරන්න ඕන කියලා ඔයගලන්ට ලැබියාවක් සහ කැමැත්තක් මේ ඔස්සේ ඇති කරන් දෙන්න තමයි මේ පළවෙනි එකේ ඔයගලන්ගේ සකස් කරලා තියෙන්නේ, ගොඩනංවලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ කෘෂි විද්‍යාව කියන විෂය තෝරා ගැනීම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇත්තටම බුද්ධිමත් තියෙන්නේ. ඔයගොල්ලන්ගේ විශ්වවිද්‍යාල සීනය සැබෑ කරගන්න වගේම ඔයගොල්ලන්ගේ එදිනෙදා ජීවිතය සඳහා ගොඩාක් පුළුල් දැනුම් පරාසයක් ඔයගලන්ට මේ ඔස්සේ ලැබෙනවා. ඇත්තට දැන් මම පෞද්ගලිකව ගත්තාම මගේ වගාවක් තියෙනවා කාබනිකව සකස් කරන ලද. ඒ නිසා මට එච්චරම මේ දැන් එළවලු කඩේ යන්න ඕනේ. එළවලු ගන්න ඒකේ බටු, බෝංචි, පලා වර්ග ඒ වගේ ඉතා විශාල මේ වපසරයකින් යුතු භෝග නිෂ්පාදන ප්‍රමාණය මගේ ගෙවත්තෙන් මට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ මගේ ගෙවත්තෙන් මට ලබා ගැනීමේ හැකියාව තියෙන නිෂ්පාදනයේ සුවිශේෂීත්වය තමයි වසවිස වලින් තොරයි. වසවිස වලින් තොර නිෂ්පාදන ආහාර අපි ආහාර ගන්නවා කියන්නේ අපිට සෞඛ්‍ය පැත්තෙන් වගේම ආර්ථික පැත්තෙනොත් ලොකු වටිනාකමක් ලැබෙනවා. ඉතින් කෘෂි ශාස්ත්‍රයේ ඉන්න අපි හැමෝටම මේ දැනුමත් එක්ක තමාගේ පැත්තෙන් වගේම රට සංවර්ධනයේ පැත්තෙනොත් ලොකු ගමනක් තියෙනවා. ඒ නිසා අපි මේ ආරම්භක දවස ඕගලන්ට දැනුමක් වගේම යම්කිසි හැඟීමක් දැනෙන්න ඇති මේ විෂය මොකක්ද කියලා. ඒ විෂය ඔස්සේ අපි කොහොමද රටේ සංවර්ධනයට දායක වෙන්න කියන එක අපි මේ විෂය ධාරාවේ තියෙන ඒක ඔස්සේ මේ වසර දෙකක් තුළ ගොඩනංවලා දෙනවා. ඉතින් අවසානයේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ හොඳ ශක්තිමත් අඩිතාලමක් සහිතව හොඳ කෘෂි ව්‍යවසායකයෙක් බිහි කිරීම වගේම හොඳ පණ ඇතුව මේ පොළොවේ පය ගහලා ඉන්න ශක්තිමත් පුරවැසියෙක් බිහි කරන එක.
ඉතින් මේ උසස් පෙළ හදාන්න දරුවෝ හැමෝම එතෙන් දෙන්න ඕනේ. අර මම කිව්වා වගේ ස්මාර්ට් අරමුණක් හදාගන්න අදම ඒ ස්මාර්ට් අරමුණ හොඳට පේන තැනක අලවල තියාගන්න. ඒත් එක්කම මේ අර මේ ගෲප් එකට දාන Google Sheet එක ඔයගොල්ලෝ පුරවලා අපිට ඕගොල්ලන්ගේ තොරතුරු දෙන්න ඕගොල්ලොත් එක්ක සංනිවේදනය කරන්න ඒක අත්‍යවශ්‍යයි. ඉතින් ඊළඟ සතියේ දැන් ඇත්තටම අපි පැය දෙකක් ඔස්සේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරුවා. ඊළඟ දවසේ ඊළඟ සඳුදා සවස් 6ට ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දරුවනේ ඔයගොල්ලන්ට මෙන්න මේ අවස්ථාව මයික් එක අන්මියුට් කරලා ඔයගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. පොඩි වෙලාවක් දෙන්න. ටියුට්ද දෙන්නේ මේ පොත් එහෙම අපි ගන්න ඕනද මොකද්ද ඒකේ තියෙන්නේ කියන්නේ ටියුට්ද ඒ කියන්නේ අපි ඔව් පුතේ ටියුට් එක එවනවා. ටියුට් එක එවනවා. ඔයාලට ලියවනවා නිකන්. ඒ ටියුට් එකේ මේ ලියවන්නත් ඕනේ. නැත්තම් නිකන් ඔය මේ මම මේ කියවලා උගන්ලා හරියන්නේ නැහැ. අද මේ ඇඳින්නීමක් තමයි දුන්නේ. ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ අකුරෙන් ලියවන්න ඕනේ. මොකද ඕගොල්ලෝ විභාගේ ලියන්න එපා කියලා. වෙනම පොතක් ඔයගොල්ලෝ තියාගන්න මේ මම එතකොට ඕගොල්ලන්ට කියනවා දැම්ම කඩෙන් පොත් ගන්න යන්න ඕනේ නැහැ. අනික ඕගොල්ලන්ට තේරෙයි මේ බොහොම මං සංක්ෂිප්තව තමයි මේ සිලබස් එක ගොඩනගන්නේ. ඔයාලට නොදැනීම ඒක කරා ඕගොල්ලෝ අරගෙන යනවා. දැන් මගේ මේ ඕගොල්ලන්ට පස්සේ තේරෙයි මේ ඊටාම අඩු ප්‍රමාණයක් තමයි නෝට් එක තියෙන්නේ. එතකොට මේ සිලබස් එක ගොඩාක් ලොකුයි. ඒ වුණාට ඕගොල්ලන්ට අඩු ප්‍රමාණයකින් ඕගොල්ලන් දැනුම ලැබලා දීලා විභාගයට හොඳ නිපුණයෙක් බවට පත් කරන්න අර මේ අපේ අයිලන්ඩ් රෑන්ක් එකේම දාපු දරුවොත් ඒ විදිහට තමයි ඒගොල්ලන්ට ඉගෙනුවේ. දැන් වෙනම පොත් ඕනේ නැහැ පුතේ. ඕගොල්ලන් අර Google Sheet එක පුරවලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට ඕගොල්ලන්ට මේ ලබන සතියේත් ඕගොල්ලන්ට දැන් මේ සතියයිනේ තියෙන්නේ. එතකොට Google Sheet එක සම්පූර්ණ වෙලා ටියුට් එක එවා ගන්න අපිට කාලයක් තියෙයිද කියලා බලමු. නැති වුණොත් PDF එක දානවා ඕගොල්ලන්ට මේ ලියා ගන්න පුළුවන් විදිහට group එකේ. ඕගොල්ලෝ ඒකත් එක්ක සම්බන්ධ වෙන්න ගෙදර ටියුට් එක එනකන්. හරි. ඔව්. තාම මොනවාද ගැටලු තියෙන්නේ? තව කාට හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්නකෝ පුතේ. නැද්ද කාටවත් ප්‍රශ්න? බය නැතුව කතා කරනවා නම් කැමතියි ඉතින් මම. දැන් ඇත්තටම මේ ඔන්ලයින් අධ්‍යාපනය කියන එක මේ උගන්වන්න අමාරුයි. මොකද ළමයි එක ෆිසිකලි සම්බන්ධ වෙන්නේ නැතුව මේක කරන්න අමාරුයි. දැන් ඔයගොල්ලන්ගේ වීඩියෝ හරි ඔන් කරලා තියාගන්න පුළුවන් නම් හොඳයි ඒක. එහෙමත් වෙන්නේ නැති හින්දා මේ දැන් ඔයගොල්ලන්ගේ මේ අර සම්බන්ධතාවය ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඔයගොල්ලන් ප්‍රශ්න නැත්තන් දරුවනේ මේ අපි ඕගොල්ලන් අද පන්තියේ ඕගොල්ලන් නවත්තනවා. මොනවා හරි තියෙනවා නම් මැසේජ් එකක් හරි දාලා පර්සනලි හරි අහගන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.